මේ වීඩියෝ එකේදී Binance Trading හරහා සාර්ථකව මුදල් හොයන්නේ කොහොමද කියලා හැම දෙයක්ම මම කියලා දෙනවා. ඒ වගේම මම කරලත් පෙන්නනවා. ඉතින් වීඩියෝ එක ඕනම කෙනෙකුට තේරෙන විදිහට ගොඩක් සරලව තමයි කරන්නේ. ඒකින්ද වීඩියෝ ගොඩක් දික් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය කොටස විතරක් බලන්න මම වීඩියෝ කොටස් කරලත් තියෙනවා. එහෙනම් Binance Trading හරහා මුදල් හොයන්න කැමති නම් අපි Binance account එකක් හදාගන්න තැන ඉඳන් මුලින්ම හැම දෙයක්ම බලමු. මුලින්ම අපි account එකක් හදාගමු. Binance account එක හදාගන්න අවශ්‍ය link එක මම පළවෙනි comment එක විදිහට ඒ වගේම මේ වීඩියෝ එකේ description එකෙත් දාලා තියෙනවා. ඔයාට මේ link එක touch කරලා account එකක් හදාගන්න තැනට ලේසියෙන් මෙන්න හැකියාවක් තියෙනවා. ඔයා මුලින්ම කරන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ description එක මෙන්න මේ විදිහට open කරගන්න. මෙන්න මෙතන තියෙනවා more කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ වීඩියෝ එකේ description එක මෙන්න මේ විදිහට open වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන register link කියන බටන් එක මෙන්න මේ විදිහට එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ මෙන්න මේ වගේ තැනක් open වෙනවා. මෙතනින් ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙන dot තුනක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. මේ list එකේ තියෙන open Chrome browser කියලා තැනක් අන්න ඒක touch කරන්න. එහෙම නැතුව ඔයා වෙනත් browser එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ browser එක මෙතනින් මුලින්ම තෝරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට register form එක බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට පුළුවන් අපේ email address එක පාවිච්චි කරලා account එක හදන්න පටන් ගන්න. එහෙම නැත්නම් අපි ගාව තියෙන mobile phone number එක පාවිච්චි කරලා account එකක් හදන්න පටන් ගන්නත් පුළුවන්. ඉතින් ඔයා phone number එක පාවිච්චි කරනවා නම් ඔයාගේ phone number එක මෙතන type කරගන්න. email address එක පාවිච්චි කරනවා නම් ඔයාගේ email address එක මෙතනට type කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ Google account එක හරහා හරි එහෙම නැත්නම් iCloud එක හරහා හරි account එකක් හදාගන්න. ඉතින් මේ තුනෙන් ලේසිම ක්‍රමය තමයි ඔයාගේ email address එක පාවිච්චි කරලා account එක හදාගන්න එක. ඒකින්ද මෙන්න මෙතනට ඔයාගේ email address එක type කරලා මෙන්න මේ next කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ email address එකට මේ කට්ටිය verify code එකක් එවනවා. අන්නේ verify code එක මෙන්න මෙතනට ඔයා type කරලා යට තියෙන next කියන බටන් එක touch කරන්න. හරි ඊට පස්සේ ඊළඟ step එකේදී ඔයාට කියනවා ඔයාගේ Binance account එකට නිවැරදි password එකක් ලබා දෙන්න කියලා. මෙතනට ඔයා අකුරු ඉලක්කම් සිම්බල් ඇතුළත් හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්න. පාස්වර්ඩ් එක ටයිප් කරගන්නකොට බලන්න මේ පහලින් කොළ පාටින් හරි ලකුණු වැටෙනවද කියලා. ඒ විදිහට කොළ පාටින් හරි ලකුණු වැටුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ next කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොළ පාට හරියක් එක්ක වෙල්කම් කරපු මැසේජ් එකක් එනවා. මෙතනින් එහාට කරන්න තියෙන්නේ අපි හදාගත්තු account එක verify කරගන්න එක. account එක verify කරන්න මුලින්ම මෙන්න මෙතන තියෙන next කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මේ account එක verify කරගන්න නම් අපිට කියනවා Binance application එක අපේ phone එකට download කරගන්න කියලා. ඉතින් ඔයාගේ phone එකට ගැලපෙන application එක download කරගන්න අවශ්‍ය button එක ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාගේ phone එක iPhone වුණත්, ඔයාගේ phone එක Huawei වුණත්, ඔයාගේ phone එක Android phone එකක් වුණත්, ඔයාගේ phone එකට ගැලපෙන application එක download කරගන්න button එක මෙතනින් බලා ගන්න පුළුවන්. Android phone එකක් නම් මෙන්න මෙතන තියෙනවා Android download කියලා button එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ කෙලින්ම යන්නේ ඔයාගේ phone එකේ Play Store එකට. Play Store එකෙන් ඔයාලට පුළුවන් Android phone එකට අදාළ Android application එක මෙන්න මේ විදිහට ඔයාගේ phone එකට download කරගන්න. application එක phone එකට download කරගෙන application එක ඔයා මෙන්න මෙතනින් මුලින්ම open කරගන්න. Binance application එක පළවෙනි වතාවට ඔයාගේ phone එකේ install කරලා open කරගන්නකොට මෙන්න මේ වගේ තැනක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාගෙන් අහන්නේ ඔයාලට crypto සම්බන්ධ experience තියෙනවද? එහෙම නැත්නම් crypto සම්බන්ධ experience නැද්ද කියලා. ඔයා crypto වලට අලුත් නම් මෙන්න මේ පළවෙනි එක තෝරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Binance application එක හරහා ඔයා හදාගත්තු Binance account එකට log වෙන්න එක. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන login කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ email address එක හරියට type කරගන්න. ඔයා account එක හදාගත්තු email address එක type කරලා යට තියෙන next කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයා account එක හදාගන්නකොට ලබා දී password එක type කරන්න එනවා. එතනට ඔයා account එක හදනකොට ලබා දී password එක හරියට type කරගන්න. password එකත් හරියට type කරලා next කරාට පස්සේ ඔයාගේ email address එකට මේ කට්ටිය verify code එකක් එවනවා. අන්නේ verify code එකත් ඔයා මෙන්න මෙතෙන්ට type කරලා submit කරන්න තියෙන්නේ. එහෙම submit කරාට පස්සේ පුළුවන් Binance application එක හරහා ඔයාගේ Binance account එකට මෙන්න මේ විදිහට log වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Binance account එක verify කරගන්න එක. මෙතන උඩින්ම අහලා තියෙනවා resident එක. ඒක ශ්‍රී ලංකා කියලා වැටලා තිබුණ නැත්නම් ඔයා මෙතන ශ්‍රී ලංකා කියලා තෝරන්න. ඒ වගේම ඔයාගේ country එක අහලා තියෙනවා. එතනත් ඔයාගේ රට ශ්‍රී ලංකා කියලා වැටලා තිබුණ නැත්නම් ඔයා එතනට ශ්‍රී ලංකා කියලා තෝරන්න. ඉතින් ඔයාගේ account එක verify කරගන්න ඔයාට පුළුවන් ඔයාගේ national ID එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාගේ passport එකක් තියෙනවා නම් ඔයාට passport එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ driving license එකක් තියෙනවා නම් driving license එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Binance එකෙන් recommend කරලා තියෙන national ID එක. ඉතින් ඔයාගාව තියෙන national ID එක සිංහලෙන් නම තිබුණත් කමක් නැහැ. එහෙම නැත්නම් භාෂා තුනෙන්ම නම තිබුණත් ඔයා මෙන්න මේ national ID කියන එක select කරලා යට තියෙන continue කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න.
ඊට පස්සේ ඔයා සිලෙක්ට් කරපු ID එකේ ෆොටෝ අප්ලෝඩ් කරන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයා මෙන්න මේ ටේක් පික්චර් කියන එක සිලෙක්ට් කරලා යට තියෙන කන්ටිනියු කියන බටන් එක මේ විදිහට එකපාරට ටච් කරන්න. ඊට පස්සේ Binance application එකට කැමරා ඕපන් කරන්න access ලබා දෙන්න. ඔයාගේ ෆෝන් එකේ දැනටමත් identity ෆොටෝ තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ upload ෆොටෝ කියන එක සිලෙක්ට් කරලා යට තියෙන කන්ටිනියු කියන බටන් එක ටච් කරන්න. මේ දෙකෙන් ඔයාට පහසු එකක් පාවිච්චි කරන්න. ඉතින් මගේ ෆෝන් එකේ මම කලින් ID ෆොටෝ කැප්චර් කරගෙන තියෙන හින්දා මම මේ දෙවෙනි ඔප්ෂන් එක එහෙම නැත්නම් upload ෆොටෝ කියන එක සිලෙක්ට් කරලා යට තියෙන කන්ටිනියු කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන upload ID document page එකට එනවා. මෙතන පළවෙනියට අපි ID එක ඉස්සරහා පැත්තේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න මෙන්න මේ අප්ලෝඩ් කියන තැන ටච් කරන්න. ඊට පස්සේ gallery access ඉල්ලුවොත් එලෝ දෙන්න. ඊට පස්සේ ඔයාගේ gallery open වෙනවා. gallery open වුණාට පස්සේ ඔයාගේ ID එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක මෙන්න මේ විදිහට select කරන්න. ඊට පස්සේ backside ID card කියන එකට පහලින් තියෙන upload කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා ID එකේ පිටිපැත්තේ ෆොටෝ එක select කරන්න. ඒ දෙකම හරියට select කරාට පස්සේ ඔයාට මෙතනින් කොළ පාටින් බලා ගන්න පුළුවන් ඔයාගේ ID පැහැදිලිව තියෙනවා නම් මෙතන ID පැහැදිලිව නැත්නම් ඔයාට නැවතත් මේවා re-upload කරන්න වෙනවා. ඉතින් ඒකෙන්ද පැහැදිලි identity ෆොටෝ දෙකක් ඔයා මෙන්න මෙතනට select කරන්න. මෙතන identity ෆොටෝ දෙක හරියට select කරලා යට තියෙන continue කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාට living check up එකක් කරන්න වෙනවා. මේ living check up එකේදී ඔයාට කරන්න තියෙන්නේ තප්පර 15ක 20ක වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මෙතනට අප්ලෝඩ් කරන එක. මෙතනදී අපේ living check up එක විදිහට මූණේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න ඉන්නේ අපි කලින් අප්ලෝඩ් කරගත්තු ID ડોකියුමන්ට් එකට අදාළ කෙනාගේ මූණේ වීඩියෝ ක්ලිප් එකක් තමයි. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරනකොට මේගොල්ලෝ කියලා තියෙනවා කැප් දාන්න එපා කියලා තියෙනවා. ඒ වගේම සන්ග්ලාස් වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේම පැහැදිලි තැනකට ගිහිල්ලා මේ living check up එක කරන්න කියලාත් මෙතන සඳහන් කරලා තියෙනවා. මේ living check up එක කරන්න ඔයා පහළ තියෙන continue කියන බටන් එක එකපාරට touch කරන්න. එහෙම touch කරාට පස්සේ ඔයාගේ Binance application එකට නැවතත් camera access ඉල්ලුවොත් මෙතනින් access ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුමක් ඔයාගේ ෆෝන් එකේ selfie cam එක open වෙනවා බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රවුමක් විදිහට open වෙන කැමරාවට ඔයාගේ මුහුණ අල්ලන්න. ඊට පස්සේ යටින් emoji එකක් පෙන්වනවා. ඒ emoji එකේ තියෙන විදිහට අපේ මුහුණ හරවන්න, SP යන්න, කට අරින්න වගේ දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒ දේවල් ඔයා හරියට කරන්න. ඊට පස්සේ මේ කැමරාව වටේට තියෙන රවුම නිල් පාටින් මෙන්න මේ විදිහට complete වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි capture කරපු ෆොටෝ එක automatically මෙන්න මේ විදිහට upload වෙනවා. ඊට පස්සේ අපි upload කරපු ID document එක living check up එක confirm කරන්න වෙනවා. ඉතින් මෙතනදී ID එකේ තියෙන විස්තර මෙතන automatically වැටලා තිබුණ නැත්නම් ඔයාට මේවා type කරගන්න වෙනවා. ඒ වගේම ඔයාගේ ID එකේ තියෙන විදිහට නැතුව මෙතන information වෙනස් විදිහට තියෙනවා නම් ඔයාට ඒවා edit කරගන්න වෙනවා. මෙතන මුලින්ම ඔයාගේ first name එක, ඒ වගේම middle name එක, ඒ වගේම last name එක ID එකේ තියෙන විදිහට ඔයාලා type කරගන්න වෙනවා. ඉතින් හරියට මේවා ID එකේ තියෙන විදිහටම type කරගන්න. ඊට පස්සේ ඔයාගේ birthday එක අහලා තියෙනවා. ඉතින් මෙතනත් ID එකේ තියෙන විදිහට ඔයාගේ birthday එකක් type කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ address එක අහලා තියෙනවා. මෙතනට ඔයාගේ address එකත් ID එකේ තියෙන විදිහටම type කරගන්න. ඒ වගේම address එකට අදාළ postal code එකක් type කරගන්න. ඒ වගේම address එකට අදාළ city එකක් type කරගන්න. මේවා automatically වැටලා තිබ්බොත් ඒවා වැරදි නම් ඔයා නිවැරදි කරලා යට තියෙන continue කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට under review කියලා බලා ගන්න පුළුවන්. මෙතනදී වෙන්නේ අපි upload කරපු document ඒ වගේම අපි upload කරපු information හරිද කියලා මේ කට්ටිය බලන එක. ඉතින් සාමාන්‍ය විනාඩි 5-10ක් ඇතුළත මේ කට්ටිය මේවා හරිද කියලා බලලා අපේ account එක verify කරලා දෙනවා. ඉතින් account එක verify වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ account එක verified කියලා වැටලා තියෙනවා. ඔයාගේ account එක verify වෙලා තිබුණ නැත්නම් ඔයා upload කරපු information වගේම ඔයාගේ document වල මොකක් හරි වැරද්දක් තියෙනවා මොනවද ඔයාලට නැවතත් මුලින්ම account එක verify කරන්න වෙනවා. ඔයාගේ account එක කිසිම ප්‍රශ්නයක් නැතුව verify වුණා නම් Binance එකේ ඊතුරු settings ටික හදාගන්න මෙන්න මෙතන ඉස්සරහින් තියෙන ඊතලෙව එකපාරක් touch කරන්න. මේ ඊතලේ touch කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනත් verified කියන බටන් එක බලා ගන්න පුළුවන් account එක verify වෙලා තියෙනවා නම්. ඊට පස්සේ මෙන්න මේකේ security කියන තැනට යන්න. security කියන තැනට ආවට පස්සේ අපිට පුළුවන් මේකේ security settings ටික හදාගන්න. ඔයාගේ Binance account එකේ ආරක්ෂාව වැඩි කරගන්න ඔයාගේ Binance account එකට fingerprint එක add කරගන්න ඕන නම් මෙන්න මේ pass key කියන එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ යටින් තියෙනවා add pass key කියලා බටන් එකක්. අන්න ඒක touch කරලා ඔයාට පුළුවන් ඔයාගේ Binance account එකට ඔයාට විතරක් log වෙන්න ඔයාගේ fingerprint එක add කරගන්න. එතකොට නැවත account එකට log වෙනකොට ඔයාගේ fingerprint එක පාවිච්චි කරලා ඔයාගේ account එකට log වෙන්න පුළුවන්. ඒ වගේම Google Authenticate add කරගන්න ඕන නම් මෙතනින් ඔයාට Google Authenticate application එක කරා Google code එක දීලා ඔයාට account එකට log වෙන විදිහට හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා Binance account එක හදා ගන්නකොට ලබා දී password එක change කරගන්න ඕන නම් මෙන්න මේ password කියන තැන touch කරන්න. ඊට පස්සේ ඔයාගේ password එක change කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඊතලේ touch කරන්න. ඊට පස්සේ ඔයාට යටින් බලා ගන්න පුළුවන් pay pin කියලා එකක් තියෙනවා. අන්න ඒක touch කරලා ඔයාට පුළුවන් Binance එක හරහා යම්කිසි payment එකක් කරනවා. payment එක confirm කරන්න pin එකක් වගේ add කරගන්න පුළුවන්. මෙන්න මෙතන touch කරාට පස්සේ ඔයාට pin එක add කරගන්න එනවා. ඉතින් එතනින් ඔයාට කැමති නම් pin එකක් add කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ Binance account එකට log වෙන්න phone number එකක් add කරගන්න ඕන නම් මෙන්න මෙතනින් ඔයාට phone number එක add කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ settings ටික හදාගත්තාම
තාම හොඳටම ඇති. ඉතින් ওই settings ටික සම්පූර්ණයෙන්ම හදාගෙන මෙතනින් back වෙන්න. ඊට පස්සේ මේ Binance application එකේ Pro mode එකට මාරු වෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ පහළම තියෙනවා Binance Pro කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Binance එකේ Pro mode එකට මේ විදිහට මාරු වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Binance එකේ home page එකට එන්න හැකියාවක් තියෙනවා. මෙතනදී ඔයාගේ account balance එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ දැනට account balance එක බිඳුවක් තියෙනවා නම් ඔයා අලුතෙන් account එක හදාගත්තා නම් ඔයාට reward එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලා ගන්න නම් මෙන්න මේ reward කියන තැනට ගිහිල්ලා ඔයාට reward එකක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් කාලින් කාලට Binance එකේ reward දෙන ඒවා වෙනස් වෙනවා. ඉතින් සමහර දවස් වලට ඔයා ඩොලර් 5 10 වගේ reward ලබා ගන්න පුළුවන්. ඉතින් අලුතෙන් account එක හදලා මෙන්න මේ reward hub කියන එකට ඇවිල්ලා ඔයාට reward එකක් තියෙනවද කියලා බලන්න. ඉතින් මගේ link එක පාවිච්චි කරලා account එකක් හදුවා නම් ඔයාට අනිවාර්යෙන් මෙතනින් reward එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එතනින් ඔයාට ඇවිල්ලා තියෙන reward එක claim කරගන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එකට bank detail add කරගන්න කොහොමද කියලා බලමු. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙනවා Binance logo එක. ඒක උඩ එකපාරක් ඔයාට touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් settings icon එක තියෙනවා. අන්නේ settings icon එක ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් පොඩ්ඩක් පහළට ගෙනියන්න. පහළට ගෙන ගියාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් payment method කියලා බටන් එකක් තියෙනවා. ඒකට ඉස්සරහින් තියෙනවා ඊතලයක්. ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා P2P payment method කියලා. ඊට ඉස්සරහින් තියෙනවා add කියලා බටන් එකක්. ඒක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මේක යටම තියෙනවා add payment method කියලා බටන් එකක්. අන්නේ add payment method කියන බටන් එක ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට payment method කීපයක්ම පෙන්නනවා. අපි bank detail add කරගන්න හින්දා මෙන්න මෙතන search bar එකේ bank transfer කියලා මෙන්න මේ විදිහට ඔයා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ bank transfer කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එක verify වෙච්ච කෙනාගේ නම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ කෙනාගේ bank detail ඔයාලට මෙන්න මෙතනින් add කරගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ bank account number එක, ඊට පස්සේ බැංකුවේ නම, ඊට පස්සේ branch එකේ නම, ඒ දේවල් ටික add කරලා ඔයාලට පුළුවන් යට තියෙන continue කියන බටන් එක touch කරලා ඔයාගේ bank detail ඔයාගේ Binance account එකට මෙන්න මේ විදිහට හරියට add කරගන්න. ඉතින් මං හිතනවා මේ කතා කරපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. Binance P2P හරහා ලංකාවේ රුපියල් දීලා USDT මිලදී ගන්න විදිහත් ඒ වගේම අපි ගාව තියෙන USDT Binance P2P හරහා විකුණලා ඒ මුදල් ලංකාවේ රුපියල් වලින් අපේ බැංකු account එකකට කොහොමද ලබා ගන්න කියලා මේ Binance P2P වලත් දැන්ට ගොඩක් හොරු බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒක හින්දා මේ හොරුන්ට අහු වෙනෝයි Binance P2P හරහා මිලදී ගැනීම හා විකිණීම කරන්න ඕන. ලියම බලමු P2P හරහා USDT මිලදී ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා යන්න ඔයාගේ Binance account එකට. ඊට පස්සේ යන්න ඔයාගේ Binance account එකේ wallet කියන තැනට ගියාට පස්සේ ඔයාට wallet වර්ග කීපයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් යන්න මේ fund in wallet කියන තැනට. ඊට පස්සේ මෙතන තියෙනවා P2P කියලා එකක්. අන්නේ P2P කියන එකට යන්න. ඊට පස්සේ මෙතන මේ buy කියන තැන ඔයාට බලා ගන්න පුළුවන් දැන්ට USDT විකුණන්න තියෙන කට්ටියගේ ඇඩ්වර්ටයිස්මන්ට් ටික. මෙතනින් අපි විශ්වාසදායක buyer කෙනෙක් තෝරගන්න ඕන. ඉතින් විශ්වාසදායක buyer කෙනෙක් තෝරන්න නම් මේ buyers කොච්චර ට්‍රේඩ් ප්‍රමාණයක් කරලා තියෙනවද, ඒ කට්ටියට ලබා දීලා තියෙන ෆීඩ්බැක් කොච්චරද කියලා 100% විදිහට මේකේ බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ බයර්ස්ලා වැඩි ට්‍රේඩ් ප්‍රමාණයක් කරලා තියෙනවා නම් ඒ වගේම මේ කට්ටියට හොඳ ෆීඩ්බැක් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා නම් ඒකේ 100% 95ට වඩා වැඩි නම් එයා හොඳ බයර් කෙනෙක් විදිහට අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මම USDT මිලදී ගන්න තෝරගත්තේ මෙන්න මෙයාව. ඉතින් මෙයාගේ ෆීඩ්බැක් රේට් එක 100%යි. ඒකින්ද තමයි මම මෙයාව තෝරගත්තේ. මෙයා අද දවසේ USDT එකක් විකුණනවා කියලා තියෙන්නේ රුපියල් 330ට. එතකොට මෙයා ගාව USDT 200ක වගේ ප්‍රමාණයක් විකුණන්න දාලා තියෙනවා. අවම රුපියල් 60000 ඉඳන් අපිට මෙයාගෙන් USDT මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයා මුදල් ලබා ගන්නවා කියලා තියෙන්නේ බැංකු account එකකට. ඒකින්ද මගේ වැඩේට මෙයා සුදුසුයි. මම මෙයාව තෝරගන්නවා. මේ ඇඩ් එකට ඉස්සරහින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් buy කියලා බටන් එකක් තියෙනවා. අන්නේ buy කියන බටන් එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ අපි මෙයාගෙන් රුපියල් කීයකට USDT ගන්නවද කියලා ටයිප් කරන්න එනවා. මෙතන මම මෙයාගෙන් සම්පූර්ණ USDT ගන්න හින්දා මේ all කියන තැන ටච් කරනවා. ඊට පස්සේ යට තියෙනවා buy with zero free කියලා බටන් එකක්. අන්නේ බටන් එක එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙයත් එක්ක chat එකක් දාලා විශ්වාසවන්තභාවය ගොඩනගා ගන්න. ඉතින් මෙතන උඩම තියෙනවා chat කියලා තැනක්. අන්නේ chat කියන තැන ටච් කරාට පස්සේ අපිට පුළුවන් මෙයත් එක්ක chat කරලා විශ්වාසවන්තභාවය ගොඩනගා ගන්න. අපිට කැමති නම් ෆෝන් නම්බර් එක ඉල්ලලා කෝල් එකක් උනත් දීලා තවත් මේක තහවුරු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම වැඩේ කරමුද කියලා මෙන්න මේ විදිහට මෙයාට මැසේජ් එකක් දානවා. බලමු මෙයා රිප්ලයි එකක් දැම්මට පස්සේ මෙයා කොහොම කෙනෙක්ද මෙයාගෙන් මිලදී ගන්න සුදුසුද කියලා. මම මේ විදිහට මැසේජ් එකක් දැම්මට පස්සේ ටික වෙලාවකින් මෙයා මට රිප්ලයි මැසේජ් එකක් දාලා තිනවා වැඩේ කරනවා කියලා. ඉතින් අපිට පුළුවන් දැන් මෙයාත් එක්ක වැඩේ කරගන්න. ඉතින් මම මෙයාට දැන් මුදල් ගෙවන්න ඕනේ. ඉතින් මම ගෙවන්න ඕන මුදල් ප්‍රමාණය මෙතන වැටිලා තියෙනවා. මට හම්බෙන USDT ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මුදල් ගෙවන්න මෙතන තියෙනවා make payment කියලා තැනක්. ඉතින් make payment කියන තැන ටච් කරාට පස්සේ අපිට පුළුවන් මෙයාගේ බැංකු ඩීටේල් ටික හැම දෙයක්ම බලා ගන්න. ඉතින් දැන් ඔයාලට මෙතන පෙන්නනවා මෙයාගේ සම්පූර්ණ නම, ඒ වගේම මෙයාගේ බැංකු account number එක, ඒ
ඒ වගේම බැංකුව මොකද්ද ඒ දේවල් මෙතනින් පෙන්නනවා. ඉතින් මේ account detail වලට තමයි අපි මුදල් තැන්පත් කරන්න ඕනේ. ඉතින් අපිට අතන සඳහන් කරලා තිබ්බු සම්පූර්ණ මුදල් ප්‍රමාණය මෙයාට තැන්පත් කරන්න. ඉතින් වැඩියෙන් තැන්පත් කරන්නත් එපා, අඩුවෙන් තැන්පත් කරන්න එපා. එතන තිබුණු මුදල් ප්‍රමාණය විතරක් තැන්පත් කරන්න. ඔයාලට online banking app එක පාවිච්චි කරනවා නම් ඒ app එක පාවිච්චි කරලා ලේසියෙන්ම මෙයාට මුදල් තැන්පත් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙයාගේ account detail ටික මෙන්න මේ විදිහට copy කරගන්නවා. මේ account detail ඉස්සරහින් තියෙන කොටු දෙකක්. අන්නේ කොටු දෙක ටච් කරාට පස්සේ අපිට මේ account number එක, ඒ වගේම නම, bank එකේ නම, ඒ දේවල් copy කරගන්න හැකියාවක් තියෙනවා. එහෙම copy කරගෙන online banking application එක පාවිච්චි කරලා මම මෙයාට මුදල් transfer කරනවා. ඒ විදිහට අපි මෙයාට payment එක කරාට පස්සේ මෙන්න මේ කහපාට බටන් එක එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි. ඉතින් ඔයා I have transfer කියන බටන් එක එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට ටික් එක දාන්න මෙන්න මේ වගේ තැනක් එයි. මෙතනින් ඔයා මෙන්න මේ I understand කියන තැන ඉස්සරහින් ටික් එක දාන්න තැන තියෙන. එතන ටික් එක දාලා confirm payment කියන තැන එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ එයාගේ account එක check කරලා බලලා එයාට මුදල් ඇවිල්ලා තියෙනවා නම් අපිට USDT ටික release කරයි. ඉතින් USDT release කරේ නැත්නම් අපිට පුළුවන් මෙතනින් නැවත chat එකට ගිහිල්ලා එයාට chat කරලා කියන්න පුළුවන් අපේ USDT ටික release කරන්න කියලා. ඉතින් ඔයා මුදල් ගෙවන්න නැතුව එයාට කියන්න එපා ඔයාගේ USDT release කරන්න කියලා. ඔයා එයාට මුදල් තැන්පත් කරලා USDT release කරන්න කියන්නේ. ඒ වගේම ඔයා තැන්පත් කරපු එකේ receipt එකක් හරි screenshot එකක් හරි තියෙනවා නම් ඔයාට පුළුවන් chat එකට ගිහිල්ලා මෙතනින් ඒ screenshot එක හරි receipt එක හරි upload කරන්න. ඔයා එයාගේ bank account එකට අදාළ මුදල් ප්‍රමාණය deposit කරලා receipt එකේ ෆොටෝ එකක් යවුවට පස්සෙත් ඔයාට USDT release කරේ නැත්නම් ඔයාට පුළුවන් report කරන්න Binance එකට. මේකේ උඩම තියෙනවා report කියලා බටන් එකක්. එහෙම report කරලා අපි ඇත්තටම මුදල් ගෙවුවා නම් එයාගේ Binance account එක lock කරලා අපිට පුළුවන් USDT ටික release කරගන්න Binance එකට කියලා. ඒ ටික මම අමතරව කිව්වේ. ඉතින් එයා USDT release කරා නම් මෙන්න මේ වගේ message එකකින් බලන්න පුළුවන් එයා pay කරා කියලා. කියන්නේ අපිට USDT දැන් එවලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතනින් approve කරන තැනින් අපිට USDT ආවයි කියලා මෙන්න මේ approve කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ message එකක් එයි. ඊට පස්සේ okay කියන බටන් එක touch කරන්න. මේ okay කියන බටන් එක touch කරාට පස්සේ අපිට පුළුවන් අපේ wallet එකට ගිහිල්ලා check කරලා බලන්න අපිට ඒ USDT ප්‍රමාණය ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ P2P හරහා buy කරන USDT එන්නේ අපේ funding wallet එකට. ඉතින් අපි යන්න ඕන මේ wallet කින් දැනින් funding wallet එකට. funding wallet එකට ඇවිල්ලා මේ විදිහට refresh කරලා බලන්න ඒ USDT ටික ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මම USDT 200 ප්‍රමාණයක් ගත්තා. ඒ USDT 200 මගේ funding wallet එකට මෙන්න මේ විදිහට ඇවිත් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි P2P හරහා USDT buy කරන්නේ ලංකාවේ රුපියල් ගෙවලා. ඒ විදිහට USDT buy කරාට පස්සේ අපි buy කරපු USDT ටික එන්නේ අපේ funding wallet එකට. ඉතින් අපිට කරන්න තියෙන ඊට පස්සේ අපි කැමති wallet එකට transfer කරගන්න එක. ඒක කරන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. මේ විදිහට wallet එකට එන්න. wallet එකට ආවට පස්සේ මේ overview කියන තැනට ඔයාලා බලන්න පුළුවන් ඔයා buy කරපු USDT පෙන්නනවා. නමුත් ඒ USDT තියෙන්නේ funding wallet එකේ. funding wallet එකට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ funding wallet එකේ තියෙනවා මෙන්න මෙතන transfer කියලා බටන් එකක්. අන්නේ transfer කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ මේ 2 කියන තැනින් ඔයාලට transfer කරන්න අවශ්‍ය wallet වර්ගය තෝරන්න. මම spot කියන එක තෝරලා තියෙනවා. ඊට පස්සේ coin එක විදිහට USDT කියන එක select කරලා අදාළ USDT ප්‍රමාණය මෙතන type කරලා confirm transfer කියන තැනින් අපිට කැමති wallet එකකට මෙන්න මේ විදිහට buy කරපු USDT ටික transfer කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම USDT transfer කරගත්තේ spot wallet එකට. spot wallet එකට transfer කරපු USDT ටික මෙන්න මේ විදිහට දැන් ඇවිත් තියෙනවා. හරි ඒ විදිහට තමයි P2P හරහා ලංකාවේ රුපියල් දීලා USDT අපි අපේ Binance account එකට ලබා ගන්න. එතන මේ දේවල් තේරෙන්නේ නැති කියලා මොකක් කර නොතේර තැනක් තියෙනවනේ පහල කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි දැන් බලමු P2P හරහා අපි ගාව තියෙන USDT විකුණලා ඒ මුදල් කොහොමද ලංකාවේ බැංකු ගිණුමකට ලබා ගන්න කියලා. අපිට P2P හරහා USDT විකුණන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් USDT 100ට වැඩි ප්‍රමාණයක් තියෙනවනේ ඇඩ් එකක් පෝස්ට් කරලා අපි කැමති ගානකට USDT විකුණන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් USDT මිලදී ගන්න කෙනෙකුට USDT විකුණලා ඒ මුදල් ලංකාවේ බැංකු ගිණුමකට ලබා ගන්න. මුලින්ම අපි විකුණන්න බලාපොරොත්තු වෙන USDT ටික අපේ funding wallet එකට මේ විදිහට දා ගන්න ඕන. funding wallet එකට ඇවිල්ලා එතන transfer කියන තැන touch කරලා කියන තැනට ඔයාගේ USDT තියෙන wallet එක තෝරලා 2 කියන තැනට funding කියන එක තෝරන්න. ඊට පස්සේ එතන අදාළ coin එක විදිහට USDT කියන එක තෝරන්න. ඊට පස්සේ funding wallet එකට ගන්න අවශ්‍ය USDT ප්‍රමාණය මෙතන type කරගන්න. ඉතින් මම සම්පූර්ණ ප්‍රමාණයම දාගත්තා. ඊට පස්සේ confirm transfer කියන තැනින් අපිට පුළුවන් අපේ wallet එකේ තියෙන USDT ටික අපේ funding wallet එකට මෙන්න මේ විදිහට transfer කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ funding wallet එකට transfer කරගත්තු USDT ටික P2P හරහා විකුණන්න. ඉතින් ඔයා යන්න මෙන්න මේ P2P කියන තැනට. P2P තැනට ගියාට පස්සේ අපිට පුළුවන් USDT 100ට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපිට මෙන්න මේ විදිහට post එකක් දාලා USDT විකුණන්න. නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ sell කියන තැනට ගිහිල්ලා දැනට USDT මිලදී ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට USDT විකුණන්න. ඉතින් ඔයා මෙතන මේ sell කියන එක ගන්න. ඉතින් මේ sell කියන තැනට ආවට පස්සේ මේ විදිහට USDT මිලදී ගන්න කට්ටියගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒකින්ද අපි මේක ෆිල්ටර් කරගමු. මේකේ තියෙනවා ෆිල්ටර් කියලා බටන් එකක්. අන්නේ ෆිල්ටර් කියන තැන එකපාරට ටච් කරන්න. ඉතින් ඔයාලට බැංකු account එකට මුදල් ගන්න ඕන නම් මෙන්න මේ bank transfer කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ශ්‍රී ලංකාව නම් මෙතන ශ්‍රී ලංකා කියලා දාලා confirm කරන්න. ඊට පස්සේ මෙතන bank account එකට සල්ලි ගෙවන කට්ටිය USDT මිලදී ගන්න කට්ටිය post එක මෙන්න මේ විදිහට පෙන්නනවා.
ඉතින් අපි මෙතනින් හොඳ සෙලර් කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනින් හොඳ සෙලර් කෙනෙක් තෝරගන්න. මේ සෙලර් තෝරගන්න උඩත් හොඳ රේට් එකක් තියෙන සෙලර් කෙනෙක් තෝරගන්න. මම මෙයා තෝරගන්නවා. මෙයාට කොච්චර USDT ප්‍රමාණයක් දෙනවද කියලා මෙතනින් අපට ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මුදල් ලබා ගන්න අවශ්‍ය payment method එක එහෙම නැත්නම් අපේ බැංකු detail මෙතනින් add කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම කලින් බැංකු detail add කරගෙන තින්ද මම ඒක add කරගන්නවා. ඉතින් මම විකුණන්න බලාපොරොත්තු වෙන USDT ප්‍රමාණය මේ විදිහට 200ක් කියලා මම ටයිප් කරගන්නවා. ඔයාලා කැමති නම් සම්පූර්ණ USDT ප්‍රමාණය මෙතන විකුණන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන පහළ තියෙනවා sell with zero free කියලා බටනයක්. අන්න එක එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරලා මෙයත් එක්ක chat කරනවා නම් මෙතන තියෙන chat කියලා තැනක් අන්නේ chat කියන තැන touch කරන්න පුළුවන්. එහෙම touch කරාට පස්සේ අපිට පුළුවන් මෙයත් එක්ක chat කරලා මේ ගනුදෙනුවේ විශ්වාසවන්තභාවය රැක ගන්න. ඉතින් මම මෙයත් එක්ක chat කරලා මේ ගනුදෙනුව සිදු කරන්න යන්නේ. ඉතින් මේ විදිහට වඩාත් පුළුවන් එයත් එක්ක chat කරලා විශ්වාසවන්තභාවය ඇති කරගෙන මේ විදිහට ගනුදෙනුව සිදු කරන්න. දැන් මෙයා මට මගේ බැංකු account එකට මුදල් දාලා කියලා message එකක් දාලා තියෙනවා. ඒ වගේම USDT release කරන්න යා request එකක් එවලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ බැංකු account එක check කරලා බලන්න ඒ අදාළ මුදල් ප්‍රමාණය ඇවිල්ලා තියෙනවද කියලා. ඒ මුදල් ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා නම් අපිට පුළුවන් එයාට මුදල් යවන්න. ඉතින් මෙයා මට ස්ක්‍රීන්ෂොට් එකකුත් එවලා තියෙනවා ඒ මුදල් දාපු එකේ. ඉතින් මට මෙයා මුදල් එවලා තියෙන්නේ මගේ මුදල් මගේ බැංකු account එකට වැටිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපේ USDT ටික මෙයාට රිලීස් කරන්න. ඉතින් මෙතන තියෙනවා payment received කියලා බටනයක්. අන්නේ payment received කියන බටනේ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන දෙවෙනි එකට ටික් එක දාලා confirm කියන තැන මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ phone number verification එක හරි එහෙම නැත්නම් email verification එක හරි කරන්න කියයි. මේක කරන් තියෙන ඔයාගේ phone number එකට හරි එහෙම නැත්නම් email එකට හරි එන code එක මෙන්න මෙතන type කරලා මෙන්න මේ submit කියන බටනේ ටච් කරන්න විතරයි. එහෙම ටච් කරාට පස්සේ ඔයාලගේ ගනුදෙනුව සිදු වෙලා ඉවරයි. ඉතින් මගේ ගනුදෙනුව දැන් මේ විදිහට සිදු වෙලා ඉවරයි. ඊට අපිට කැමති නම් විතර පුළුවන් මේකට හොඳ feedback එකක් හරි එහෙම නැත්නම් negative feedback එකක් හරි ලබා දෙන්න. ඉතින් මම නම් ලබා දෙන්නේ positive feedback එකක්. ඉතින් මේ විදිහට feedback එක ලබා දීලා අපිට පුළුවන් මේ ගනුදෙනුව අවසන් කරන්න. ඉතින් ඒ විදිහට තමයි ලේසියෙන්ම P2P හරහා අපි ගාව තියෙන USDT විකුණලා ඒ මුදල් ලංකාවේ බැංකු ගිණුමකට ලබා ගන්න. හිතනවා මේ දේවල් වලට තේරෙන්නේ නැති කියලා. හරියන අපි මුලින්ම මේ ස්පොට් ට්‍රේඩ් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගනිමු. මේ ස්පොට් ට්‍රේඩ් කියන්නේ යම්කිසි කොයින් එකක් අපි මිලදීගෙන ඒ කොයින් එකේ මිල වැඩි වුණාට පස්සේ සෙල් කරලා ඒකෙන් ආදායමක් ගන්න එක. ඉතින් මේ කොයින් එක තෝරගන්නකොට අපි සැලකිය යුතු කරුණු කීපයක්ම තියෙනවා. ඒ කොයින් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන අපි හොඳ අවබෝධයකින් තමයි මේ කොයින් එක මිලදී ගන්න ඕනේ. හිතුමනාපට අපට අවශ්‍ය ඕනම කොයින් එකක් මිලදී ගන්නගෙන ඒ කොයින් එක ඉස්සරහට විකුණලා අපට ලාභයක් ගන්න හැකියාවක් නැහැ. සමහර කොයින් තියෙනවා ඒවා ඉස්සරහදී වැලියු එකක් එහෙම නැත්නම් මිලේ ස්ථාවරත්වයක් නැති කොයින් තියෙනවා. එහෙම නැත්නම් ඒ කොයින් ඉස්සරහට අපි ගත්තු මිලටවත් විකුණ ගන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. ඒකින්ද අපි මේ කොයින් එක තෝරනකොට හොඳ සැලකිලිමත් වෙලා ඒ කොයින් එක තෝරා ගන්න ඕනේ. ඒ කොයින් එක තෝරගෙන අපි ඒ කොයින් එක මිලදී ගන්න ඕන. ඊට පස්සේ යම්කිසි කාල සීමාවක් ගියාට පස්සේ අපි ඒ කොයින් එකේ ආදායමක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක විකුණලා ඒ ආදායම ලබා ගන්න. මේක තමයි ස්පොට් ට්‍රේඩ් වලින් සරලවම වෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු මේ කොයින් එකක් කොහොමද තෝරගන්නේ කියලා. ඊට කලින් අපි මේ වයිනෑස් එකේ ස්පොට් ට්‍රේඩ් කරන්න කොතනටද යන්න ඕනේ කියලා මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. ඔයා බයිනෑස් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවා නම් ඔයා බයිනෑස් ඇප්ලිකේෂන් එකට ආවට පස්සේ මෙතන යටින් බටන් කීපයක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා හෝම් කියලා එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මාකට් කියලා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ට්‍රේඩ් කියලා එකක්. මෙන්න මේ ට්‍රේඩ් කියන එකෙන් තමයි අපි ස්පොට් ට්‍රේඩ් කරන්න යන්නේ. ඉතින් මේ ස්පොට් ට්‍රේඩ් කරනකොට ඔයා එන්න ඕන මේ බයිනෑස් එකේ ට්‍රේඩ් කියන එකට. ඔයා PC එකෙන් මේක කරනවා නම් ඒත් මේ මෙතන බලා ගන්න පුළුවන් ට්‍රේඩින් කියලා එකක් දෙන්නනවා. ඉතින් ෆෝන් එකෙන් කරන මේක ගොඩක් ලේසියෙන්ම අපිට කරන්න පුළුවන් මේකේ. ඉතින් මේ ට්‍රේඩ් කියනවට පස්සේ අපිට මෙතන උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දැනට ස්පොට් කියලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා තියෙයි. එහෙම නැත්නම් මෙතන සිලෙක්ට් කරලා තිබුණ නැත්නම් ඔයාලට මෙතන මෙන්න මේ ස්පොට් කියන තැන ටච් කරලා ස්පොට් කියන තැනට එන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන උඩම තියෙනවා මෙන්න මේ කොයින් ෆෙයා එක. කොයින් ෆෙයා එක කියන්නේ මෙතන අපට කොයින් දෙකක් අතර ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකට අමතරව ස්ටේබල් කොයින් එකකුයි තවත් අපි තෝරගත්තු කොයින් එකකුයි අතර ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන්ට මෙතන මගේ වැටලා තියෙන්නේ BTC to USDT කියන එක. ඉතින් මේ කොයින් දෙක අතර ටච් කරාට පස්සේ අපිට මේ කොයින් ලිස්ට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී
උඩින්ම බලා ගන්න පුළුවන් මේ coin fair එක අපි කොහොමද select කරගන්නේ කියලා. මම අර කලින් කියපු විදිහට අපිට පුළුවන් coin දෙකක් එකපාර trade කරන්න. ඊට අමතරව අපිට පුළුවන් stable coin එකකුත් එක්ක මේ අපි තෝරගන්න coin එක trade කරන්න. උදාහරණයක් විදිහට මෙතන BTC කියන එක තේරුවට පස්සේ අපිට පුළුවන් BTC වලින් වෙනත් coin trade කරන්න. මෙතන පෙන්නනවා ඒ coin එකට ඉස්සරහින් BTC කියලා තියෙන්නේ. ඉතින් BTC WBTC කියන එක මෙන්න මෙතන උඩින්ම තියෙනවා. ඒක පහළට ගියාට පස්සේ අපිට මෙන්න මේ coin වර්ග BTC fair එකෙන් තෝරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ BNB වලින් තේරුවොත් මෙන්න මේ විදිහට BNB එකට අදාළ fairs ටික අපිට පහලින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට trade කරන්න පුළුවන් stable coin වලින්. ඉතින් stable coin විදිහට මේ Binance එකේ list කරලා තියෙනවා BUSD කියන coin එක කියන්නේ Binance එකේම coin එක. ඊට අමතරව පුළුවන් USDT කියන එකකින් මේක stable coin එකක් කියන්නේ සාමාන්‍ය stable coin එකක් කියන්නේ ඇමරිකන් ඩොලර් එකට කියන්නේ USD එකට සමානයි මේ stable coin එක. එතකොට අපි මේ stable coin එකත් එක්ක තවත් coin එකක් trade කරනකොට අපිට පහසුවෙන්ම trade කරන්න පුළුවන්. මොකද මේක stable coin එක USDT එක එහෙම නැත්නම් BUSDT එක USD එකට සමානව තමයි එන්නේ. USD එක ඩොලර් එක නම් මේ USDT කියන එක ඩොලර් එකම තමයි. ඒකේ මිල ඉහළ පහළ වෙන්නේ. ඊට අමතරව මේ BUSD කියන එකත් ඒ විදිහම තමයි. ඒ වගේම මේ TUSD කියන එකත් ඒ විදිහට තමයි. බොහෝ දුරට මේ වගේ මිල ඉහළ පහළ වෙන්නේ නැහැ. බොහෝ සමහර අවස්ථාවලදී සමහර ස්ටේබල් coin උත් කඩා වැටෙන අවස්ථා තියෙනවා. එතකොට පොඩි වෙනස්කම් සිදු වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ ස්පොට් එකේ ට්‍රේඩ් කරනකොට අනිවාර්යෙන් fair එක විදිහට තෝරගන්නේ ස්ටේබල් coin එකයි. එයා තෝරගන්න අනිත් coin එකයි. එතකොට මේකේ ට්‍රේඩ් කරනවා කියන්නේ දැන් අපි USDT දීලා වෙනත් coin එකක් buy කරගන්න එක මුලින්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගාව වෙනත් coin එකක් තියෙනවා BTC තියෙනවා BTC දීලා අපිට කැමති වෙනත් coin එක buy කරගන්න එක කරන්න ඕනේ. හරි ඊට පස්සේ අපි දැන් මේකේ fair එක තෝරන්න යන්නේ මෙන්න මේ stable coin එකක් එක්ක. ඉතින් ඔයා ගාව තියෙන coin එක තෝරන්න. ඉතින් මම මෙතනින් USDT කියන එක මෙන්න මේ විදිහට select කරනවා. ඊට පස්සේ මේ USDT fair එකට වෙනත් coin තියෙන list එක එහෙම නැත්නම් fairs ටික මෙන්න මේ විදිහට අපිට පහලින් list එකම බලා ගන්න පුළුවන්. මේකේ coin වර්ග ගොඩක් මෙතනින් පහලින් පෙන්නනවා. එතකොට අපිට මේ coin list එක බලා ගන්න මේකේ තවත් පහසුකමක් ලබා දීලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා 24 hours change කියලා එකෙන්. ඉතින් අපිට මේකෙන් වෙනස් කර ගන්න පුළුවන් මේ coin list එක කොයි විදිහටද හැසිරෙන්නේ කියලා. 24 hours change කියන එකෙන් වෙන්නේ පැය 24ක් ඇතුළත ඔයා තෝරන coin එක එහෙම නැත්නම් fair එක කොච්චර change එකක් වෙලා තිනවද කියලා තමයි වෙන්නේ. මේක ඊතල දෙකක් දෙපැත්තෙන් ඔයාට බලා ගන්න පුළුවන්. මේ ඊතල දෙක ටච් කරාට පස්සේ උඩම ඊතලේ ටච් කරාට පස්සේ මිල අඩු වෙලා තියෙන coin එක උඩින්ම පෙන්නනවා. ඊට පස්සේ ඊට පහලින් පහලට පෙන්නන්නේ මිල අඩු වීමෙන් වැඩි වෙන ප්‍රමාණය තමයි මෙන්න මේ විදිහට උඩම ඊතලේ ටච් කරාට පස්සේ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඊතලේ පහල එක ක්ලික් කරාට පස්සේ වෙනවා දැනට පැය 24ක් ඇතුළත මිල වැඩි වෙච්ච coin list එකේ උඩම තියෙනවා වැඩිපුරම මිල ඉහළ ගියපු coin එක. පහලට යනකොට මිල අඩු වෙනවා. ඒ කියන්නේ මිල යටට යන්නේ මිල අඩු වෙගෙන එන coin ටික. පැය 24ක් ඇතුළත change වෙච්ච list එක තමයි මෙන්න මෙතනින් අපිට change කරගන්න හැකියාවක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා last price එක කියලා. එතනත් ඊතල දෙකක් තියෙනවා. මෙන්න මේ ඊතල දෙක ක්ලික් කරාට පස්සේ මේ list එක අපිට මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. උඩම ඊතලේ ක්ලික් කරාට පස්සේ මිල අඩුම coin ටික මෙතන උඩින්ම පෙන්නනවා. පහළට යනකොට මිල වැඩි වෙන විදිහට තමයි මේ coin ටිකත් මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන පහළ ඊතලේ ක්ලික් කරාට පස්සේ එතනින් බලා ගන්න පුළුවන් වැඩිම මිලකට තියෙන coin එක පෙන්නනවා. මෙතන වැඩිම මිලකට තියෙන coin එක තමයි BTC කියන coin එක. ඊට පහලින් තියෙනවා මේ උඩම තියෙන coin එකට වඩා මිල අඩු coin ටික. මේක පහළට යනකොට මිල අඩු වෙන පිළිවෙලට තමයි මේ විදිහට list වෙලා පෙන්නන්නේ. ඊට අමතරව මේ list එක අපිට change කරගන්න පුළුවන් මෙන්න මේ name කියන එකෙන්. name කියන එකෙත් ඊතල දෙකක් තියෙනවා. මේ name කියන එකේ ඊතල දෙකට ක්ලික් කරාට පස්සෙත් මෙන්න මේ විදිහට මේ list එක අපිට change කරගන්න හැකියාවක් තියෙනවා. හරි දැන් එහෙනම් අපි බලමු මේ list එකේ තියෙන හොඳ coin එකක් select කරගන්නේ කොහොමද කියලා trade එකට enter වෙන්න. ස්පොට් ට්‍රේඩින් වලදී මේ coin එක තෝරගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මේ coin එක මිලදී ගන්න මිලට ඉදිරියේදී අපිට විකුණ ගන්න බැරි වුණොත් අපිට පාඩුවක් වෙනවා. ඉතින් මේ coin එක මිලදී ගන්න මිලට වඩා විකුණ ගත්තොත් අපිට ඒකෙන් ලාභයක් එනවා. ඒක තමයි මේ ස්පොට් ට්‍රේඩ් වල
තියෙන වාසිය. ඉතින් ඒකින්ද අපි මේ කොයින් එක තෝරගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද කොයින් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ කොයින් ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් අපට කොයින් මාකට් කැප් එහෙම නැත්නම් කොයින් ගිකෝ වගේ සයිට් පාවිච්චි කරලා. ඉතින් මේ වගේ රෑන්ක් එක කොතනද තියෙන්නේ, මේවා টොප් ලෙවල් එකේ ඉන්නවද, මේවාගේ ටෝටල් සප්ලයි එක, ඒ වගේ හැම විස්තරයක්ම ඒ වගේ සයිට් වලට ගිහිල්ලා අපිට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Binance එකනොත් අපිට මේ කොයින් ගැන පොඩි විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කොයින් එක බයි කරන්න කලින් මේ කොයින් එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා මේ ගැන රිසර්ච් එකක් කරලා කොයින් එක බයි කරන්න. ඉතින් මෙතනදී BTC වගේ කොයින් බයි කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් BTC බයි කරන මෙතන තියෙනවා BTC කියන එක. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ chart එක බලා ගන්න පුළුවන්. chart එක කොයි විදිහටද හැසිරලා තියෙන්නේ කියලා මෙන්න මෙතන තියෙනවා chart එකේ සලකුණක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මේකේ chart එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ chart එකේ time frame එක අපිට මෙතන උඩින් change කරගන්න හැකියාවක් තියෙනවා. මෙතන තියෙනවා 15 minutes තියෙනවා, 1 hours තියෙනවා, 4 hours තියෙනවා, 1 day තියෙනවා. ඊට අමතරව time frame එක අපිට මෙතනින් adjust කරගන්න පුළුවන්. මෙතන මේ more කියලා තැනක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ දවස් 3, ඒ වගේම weekly, ඒ වගේම monthly අපිට මේ chart එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ chart එක මෙන්න මේ විදිහට monthly දැම්මට පස්සේ කොයි විදිහට හැසිරලා තියෙන්නේ කියලා, ඒ කියන්නේ ඊට කලින් කොයි විදිහට හැසිරලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේ අදාළ coin එකෙන්. ඒ වගේම මේ coin එක ගැන මේ අපිට Binance එකේ හරහාම විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා info කියලා තැනක්. අන්න info කියන තැනට ආවට පස්සේ අපිට මේ coin එක ගැන විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ BTC කියන coin එකේ විස්තර තමයි මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. මේකේ rank එක number 1. ඉතින් BTC කියන number 1 rank එක තියෙනවා කියලා පෙන්නනවා. එතකොට මේ coin එකේ market cap එක මෙන්න මෙච්චරයි කියලා පෙන්නනවා. ඒ වගේම මේකේ total supply එක මෙතනින් පෙන්නනවා. ඒ වගේම max supply එක, ඒ වගේම මේ coin එක issue කරපු date එක මෙතනින් පෙන්නනවා. ඒ වගේ පොඩි විස්තර ටිකක් මේ coin එක ගැන මෙතනින් අපිට මේ info කියන එකෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ chart එක දිහා බැලුවට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මේ coin එක කොහොමද හැසිරලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ මම පොඩි edit එකක් ගහලා තියෙනවා. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් මේ monthly candlestick වලින් තමයි මේක පෙන්වන්නේ. මේ candlestick කොහොමද හැසිරෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. මොකද එකම වීඩියෝ එකකින් මේ හැම දෙයක්ම පැහැදිලි කරන්න අමාරු හින්දා. හරි, දැන් මේ විදිහට අපි BTC කියන එක තේරුවට පස්සේ මේක rank එකෙන් number 1 තියෙන coin එක හින්දා අපිට කිසිම ගැටලුවක් නැහැ. මේක අපිට buy කරලා ඉදිරියේදී ලොකු ගාණකට විකුණන්න පුළුවන් කියලා දැන්ට උනත් හිතා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ BTC කියන එක අනිවාර්යෙන් ඉස්සරහදී මිල වැඩි වෙන එකින්ද මේ BTC එකේ නම් කිසිම ගැටලුවක් නැහැ. මේක කොහොමද කොච්චර buy කරලා තිබ්බත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් ඕන තරමක් buy කරලා තියන්න. ඔයාලට අනිවාර්යෙන් මේක වැඩි මිලකට ඉස්සරහදී විකුණන්න හැකියාවක් තියෙනවා. හරි, ඊට අමතරව ඔයා මේකේ තෝරපු මෙන්න මේ ෆෙයා එකේ දැනට පවතින වත්මන් මිල මෙතනින් බලා ගන්න පුළුවන්. මම මෙතන තෝරලා තියෙන්නේ BTC කියන එක. ඉතින් BTC එකේ වත්මන් මිල ඩොලර් 30,073යි. ඒ කියන්නේ 30,073ට තමයි මේ විලාවේ මේ BTC coin එකක් මිල වෙලා තියෙන්නේ. ඉතින් මේකේ කලින් උපරිම මිලට ගිහිල්ලා තියෙනවා එක BTC එකක් ඩොලර් 69,000ට වගේ ගිහිල්ලා තියෙනවා. කියන්නේ අද මේ coin එක මිල දෙය ගත්තා නම් අපිට කවදා හරි මේ coin එක මෙන්න මෙතනට ආවත් ලොකු මුදලකට ඒක විකුණලා ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මේ coin එකක් හරියටම තෝරගන්නේ කොහොමද කියලා මම ඉදිරි වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. දැනට මේවා කොහොමද අපි buy කරන්නේ කියලා මේකෙදි බලමු. හරි, මම මෙතන තේරුවේ BTC කියන fair එක. ඉතින් දැන් BTC fair එකෙන් අපි කොහොමද buy කරන්නේ? BTC කොච්චර buy කරනවද කියලා බලමු. ඉතින් ඔයා ගාව තියෙන capital එක අනුව තමයි ඔයාට buy කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ. හරි, එහෙනම් අපි දැන් බලමු අපි තෝරපු මේ ෆෙයා එකෙන් coin කොහොමද buy කරන්න කියලා. ඉතින් මෙතන දැන්ට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඒ coin එකේ දැන්ට එන market price එක. කියන්නේ මේ වෙලාවේ price එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට උඩින් බලා ගන්න පුළුවන් sell orders, ඒ වගේම යටින් බලා ගන්න පුළුවන් buy orders ටික. ඉතින් අපිට මේකෙදි buy කරනවා නම් මෙන්න මෙතන තියෙනවා buy කියන option එක. ඉතින් අපි විකුණනවා නම් මෙතන තියෙනවා sell කියන option එක. ඉතින් අපිට දැන් අවශ්‍ය වන්නේ මුලින්ම buy කරන්න. ඉතින් buy කරන්නත් අපිට ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතින් ඒ buy කරන්න පුළුවන් ක්‍රම ටික අපිට මෙන්න මේ ඊතලේ ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා limit කියලා තියෙනවා, market තියෙනවා, ඒ වගේම top limit තියෙනවා. මේ වගේ ක්‍රම කීපයක්ම තියෙනවා. මේකෙන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ limit කියන එකයි, ඒ වගේම මේ market කියන එකයි. ඉතින් මෙතන market කියන එකෙන් වෙන්නේ
මෙන්න මෙතන තියෙන ප්‍රයිස් එකට අපිට coin buy කරන්න පුළුවන්. ඒ වෙලෙම buy වෙනවා මේ market කියන එක දැම්මොත්. එතකොට මේ limit කියන එකකින් වෙන්නේ අපිට පුළුවන් මේ limit කියන එක දාලා අපිට පුළුවන් මෙතන type කරන්න අපිට මෙන්න මේ price එකට ආවට පස්සේ මේ coin buy වෙන්න දෙන්න කියලා. ඒක තමයි මේ limit එකකින් වෙන්නේ. එතකොට මේ market price එකෙන් මේ coin එක buy වෙන්නේ. අපි මෙතන type කරගන්න price එකෙන් තමයි මේ coin එක buy වෙන්නේ. නමුත් ඒ coin එක buy වෙන්න නම් අපි මේ type කරගන්න price එකට ඒ coin එකේ මිල අඩු වෙන්න ඕනේ. ඉතින් ඊට වඩා ලොකු ගාණක් type කරොත් ඒ වෙලෙම market price එකේම buy වෙනවා. ඉතින් ඊට වඩා අඩු ගාණක් type කරොත් අපිට පුළුවන් ඒ ගාණට ආවට පස්සේ coin එක buy වෙන්න ඔටෝ දාලා තියන්න. ඉතින් අපි බලමු දැන් limit order එකක් ඒ වගේම market order එකක් දාලා මේ coin buy කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන fair එක විදිහට තෝරලා තියෙන්නේ BTC USDT කියන එකකින්ද අපිට දැන් මෙතන BTC buy කරන්න නම් අපේ spot wallet එකේ USDT තියෙන්න ඕන. ඉතින් අපේ spot wallet එකේ කොච්චර USDT තියෙනවද කියලා මෙන්න මෙතනින් පෙන්නනවා. ඉතින් අපේ spot wallet එකේ USDT නැත්නම් අපේ spot wallet එකට USDT ලබා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා plus icon එකක්. අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ අපට පුළුවන් P2P හරහා USDT මිලදී ගන්න. එහෙම නැත්නම් අපේ Binance account එකේ වෙනත් wallet එකක තියෙනවා නම් USDT එක transfer කරගන්න පුළුවන් අපේ spot wallet එකට. ඉතින් P2P හරහා කොහොමද USDT මිලදී ගන්න කියලා මම කලින් වීඩියෝ එකේදී සරලව පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලුවත් P2P හරහා USDT මිලදී ගන්න විදිය දැනගන්න. ඒ වීඩියෝ එකේ link එක මම පහල description එකේ දාලා තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා crypto deposit කියලා. එතකොට අපට පුළුවන් මේ Binance account එකට වෙනත් wallet එකක ඉඳන් ඒ කියන්නේ වෙනත් exchange එකක ඉඳන් එහෙම නැත්නම් අපේ hardware wallet එකක හරි එහෙම නැත්නම් වෙනත් site එකක ඉඳන් හරි මේ Binance account එකට crypto deposit කරන්න. ඉතින් මේ ක්‍රම තුන පාවිච්චි කරලා අපට පුළුවන් අපේ Binance Spot wallet එකට USDT ටිකක් transfer කරගන්න. ඉතින් මගේ Binance Spot wallet එකට මම transfer කරගන්නවා මගේ Binance account එකේ තියෙන වෙනත් wallet එකේ තියෙන USDT ටිකක්. ඒකින්ද මම මෙතන මේ transfer කියන තැනට යනවා. එහෙම ආවට පස්සේ මම මේ Binance Spot wallet එකට transfer කරගන්න යන්නේ මගේ Future wallet එකේ ඉඳන්. ඒකින්ද මම මෙතන තෝරා ගන්නවා මගේ USDT M Future කියන එක. ඉතින් ඔයාගේ USDT තියෙන තැන තෝරන්න. USDT තියෙන wallet එක මෙතන උඩින් තෝරන්න. ඊට පස්සේ මෙතන 2 කියන එකට spot කියන එක දෙන්න. ඉතින් මම මෙතනට USDT 11ක් වගේ ප්‍රමාණයක් දාගන්නවා. මොකද මේ Binance එකේ spot trade කරන්න අනිවාර්යෙන් USDT 10ට වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒකින්ද මම මෙතනට USDT 10ක නෙමෙයි 11ක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට දාගන්නවා. මෙතන අදාළ USDT ප්‍රමාණය type කරලා මෙතන confirm transfer කියන තැන මෙන්න විදිහට click කරනවා. එම් click කරාට පස්සේ අපේ spot wallet එකට මෙන්න මේ විදිහට ඒ USDT ටික එකතු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපේ spot wallet එකට ගියාට පස්සේ අපේ spot wallet එකේ කොච්චර USDT ටිකක් තියෙනවද කියලා මෙන්න මෙතනින් උනත් බලා ගන්න පුළුවන්. මගේ මෙතන පෙන්නනවා USDT 11ක ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රමාණයෙන් අපි BTC මිලදී ගමු. දැන් මෙතන මිලදී ගන්න ක්‍රම කීපයක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. මම මෙතන මුලින්ම පෙන්නන්නම් market price එකට කොහොමද BTC එහෙම නැත්නම් අතෝරු මෙතන තෝරු fair එකකින් coin මිලදී ගන්න කියලා. මෙතනවා market කියන එක දෙන්න. market කියන එක දීලා ඔයා කොච්චර ප්‍රමාණයක් buy කරනවද කියලා මෙතනින් අපිට percentage එකක් විදිහට දාන්න පුළුවන්. 50%ක් 75%ක් 100ක් ඔයාගේ capital එකෙන් කොච්චර ප්‍රමාණයක් දානවද කියලා මෙතන select කරගන්න පුළුවන්. මම 100%ක්ම දානවා. මොකද මගේ USDT 11ක වගේ ප්‍රමාණයක් තියෙන. ඉතින් USDT 11ෙන් මම මෙන්න මේ price එකට ඒ කියන්නේ දැන්ට ප්‍රවදින price එකට මම මේ විදිහට BTC buy කරනවා. මෙතන buy BTC කින් දැන් click කරාට පස්සේ මට BTC buy වෙනවා. දැන් අපි බලමු wallet එකට ගිහිල්ලා BTC එකතු වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් මට BTC මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි එකතුලා තියෙන්නේ. 0.03 පහක ප්‍රමාණයක් තමයි මට BTC එකතුලා තියෙන්නේ. ඩොලර් 10ට මට මෙච්චර ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඉතින් මේකේ ඔයා දාන කැපිටල් එක අනුව ඔයාට හම්බෙන BTC ප්‍රමාණය එහෙම නැත්නම් ඔයාගේ තෝරපු coin එකෙන් කොච්චර ප්‍රමාණයක් හම්බෙනවද කියලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් මේ ටික ඕනනම් විකුණන්න. දැන් මේ price එකටම විකුණනවා නම් අපට පුළුවන් මෙන්න මේ sell කියන තැනින් මේ coin ටික විකුණන්න. එහෙම නැත්නම් ටික කාලයක් තියන් ඉඳලා මේකේ මිල වැඩි වුණාට පස්සේ ආදායමක් එක්ක විකුණන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය හින්දා මේ වෙලාවෙම මේක කොහොමද විකුණන්නේ කියලාත් පෙන්වන්නම්. ඒකට ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ sell කියන එකට එන්න. sell කියන එකට ආවට පස්සේ අපිට තියෙන BTC ප්‍රමාණය මෙතනින් පේනවා. මට 0.0 ගාණක් තමයි තියෙන්නේ.
ඉතින් ඒ ප්‍රමාණයෙන් කොච්චර ප්‍රසන්ටේෂන් එකක් විකුණනවද කියලා අපිට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. අර කලින් සිලෙක්ට් කරගත්ත විදිහට මම මෙතනින් 100%ම දාලා sell BTC කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ මගේ BTC ටික විකිලා දැන් මට USDT ඇවිල්ලා තියෙන්නේ. අපි wallet එකට ගිහිල්ලා බලමු මේ USDT ටික ඇවිල්ලා තියෙනවද කියලා. හරි දැන් මගේ BTC ටික විකිනලා ඒකට හම්බෙන USDT ටික මට මේ විදිහට ලැබිලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ස්පොට් ට්‍රේඩින් වල අපි ගාව තියෙන coin එකක් USDT වලට කන්වර්ට් කරගන්න එහෙම නැත්නම් මාරු කරගන්නේ. හරියන අපි දැන් බලමු මේ ලිමිට් ඕඩර් එකකින් කොහොමද මේ coin එකක් buy කරගන්නේ කියලා. මෙතනින් ඔයා ලිමිට් කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාලට අතන පහලින් බලන්න පුළුවන් ඔයාලට ටයිප් කරගන්න පුළුවන් තැනක් එනවා. ඉතින් මේ ටයිප් කරගන්න පුළුවන් තැන අපට අදාළ price එක ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ price එක ටයිප් කරගන්නකොට මෙන්න මේ දැන්ට තියෙන market price එකට වඩා අඩු price එකක් තමයි ටයිප් කරගන්න ඕනේ. ඉතින් මෙතන දැන්ට BTC එකේ price එක 30103ක් විදිහට තියෙනවා. ඉතින් එතකොට අපි මෙතන තියෙන price එකට අඩුවෙන් price එක තමයි මෙතන type කරගන්න ඕනේ. මේක දැන්ට එන්න අඩු වෙගෙන ඉන්නේ. ඒකින්ද මම මෙතන type කරගන්නවා මේ විදියට 30050 විතර type කරගමු. දැන්ට තියෙන මෙතන price එකට වඩා අඩුවෙන් තමයි type කරගන්න ඕනේ. මේක වැඩියෙන් type කරගත්තොත් ඒක automatically market price එකටම buy වෙන එක වෙනවා. ඒකින්ද මෙතන තියෙන price එකට වඩා අඩුවෙන් මෙතන type කරගන්නවා. දැන් මෙතන 30077 තියෙන. ඉතින් මම මෙතන type කරගන්නවා 30050න් buy වෙන්න කියන එක. ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් buy වෙන්න ඕනද කියලා මෙතනින් අපිට select කරන්න පුළුවන්. මම මෙතන 100%ම දානවා. ඉතින් මගේ USDT 10.51 ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මගේ USDT 10.51ට මට BTC වලින් හම්බෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් 0.0335ක ප්‍රමාණයක් හම්බෙනවා 30050න් buy වෙන. දැන් මෙතන ඊට පස්සේ මෙන්න මේ buy කියන තැන මෙන්න මේ විදිහට ටච් කරනවා. එහෙම ටච් කරාට පස්සේ අපි දාපු ඕඩර් එක මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේක 30050ට ආවොත් අපට මේ ඕඩර් එක ඇක්ටිව් වෙලා අපට ඒ ප්‍රයිස් එකෙන් BTC හම්බෙනවා. ඉතින් අපි පොඩි වෙලාවක් ඉඳලා බලමු 30050ට BTC ප්‍රයිස් එක එනවද කියලා. මේක අපිට කැනස්ටික් වුණොත් මෙතනින් බලන්න පුළුවන්. බලමු 30050ට එනවද කියලා. 30050ට ආවොත් අපේ coin ටික මෙතනදී buy වෙනවා. හරි දැන් මෙතන 30050 තමයි පෙන්වන්නේ. මෙතන අපේ ඕඩර් එක මෙතනින් පෙන්නනවා ඊතලයක් විදිහට පෙන්නනවා 30050.97 තියෙන්නේ. ඉතින් 30050ට හරියට ආවොත් විතරයි මේකේ buy වෙන්නේ. දශම ගානක් තිබ්බත් buy වෙන්නේ නැහැ. ඉතින් buy වෙන එක complete වුණාට පස්සේ මෙන්න මේ ඕඩර් එක නැති වෙලා යනවා. එතකොට අපට BTC වලින් ඒ ප්‍රමාණය හම්බෙනවා. ඉතින් අපේ ඕඩර් එක තාම හිට් වුන්නේ නැහැ. අපි බලමු මේක complete වෙනවද කියලා. හරි මේක මේ 30050ට එන්න තව වෙලාවක් යයි. ඉතින් වෙලාවක් නැහින්ද මම මෙතන වීඩියෝ එක ගොඩක් දික් කරන්න අවශ්‍ය නැති හින්දා අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අපේ මේ ඕඩර් එක හිට් වුණාද කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ කොටුවක් වගේ අයිකන් එකක් තියෙනවා. අන්නේ කොටුව අයිකන් එකට ආවට පස්සේ මෙතන අපිට බලන්න පුළුවන් ඕඩර් හිස්ටරි කියන එකට ගිහිල්ලා අපේ ඕඩර් එක ෆිල් වෙලාද නැද්ද කියලා. ඉතින් තාම අපේ ඕඩර් එක ෆිල් වෙලා නැහැ. මෙතන ඕපන් ඕඩර් තැන ගියාට පස්සේ ඕඩර් එක තියෙනවා නම් තියෙනවා. ඕඩර් ෆිල් වුණාට පස්සේ මෙතන ඕපන් ඕඩර් එකකින් අයින් වෙනවා. ඊට පස්සේ ඕඩර් හිස්ටරි කියන එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඒ ඕඩර් හිස්ටරි එක බලා ගන්න පුළුවන්. දැන් මේ 30050ට buy වෙන්න දාපු එක මෙන්න මේ විදිහට buy වෙලා ඕඩර් එක fill වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු අපිට BTC හම්බෙලා තියෙනවද කියලා. මෙතනින් wallet එකට යනවා. හරි wallet එකට ගියාට පස්සේ මෙන්න මට BTC හම්බෙලා තියෙනවා 30050ට තමයි මම BTC buy කරේ. $10.5ක ප්‍රමාණයක් ඒ ප්‍රමාණය මට ඇවිත් තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් ඒ විදිහටම මෙන්න මේ limit order පාවිච්චි කරලා ඒ BTC අපිට සෙල් කරන්න පුළුවන්. අපි හිතාගන්න ප්‍රයිස් එකට විකිනින්න දාන්න පුළුවන්. දැන් මෙතන යන ප්‍රයිස් එක තමයි මේක. අපිට මේක 35000න් 40000න් ඒ කියන්නේ අපිට කැමති ගාණක් දාලා විකුණන දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් කරන තේරෙන්නේ නැතිනම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. Binance Future Trading මුලින් ඉඳලා කොහොමද පටන් ගන්න කියලා මේකේ පහල තියෙනවා future කියලා තැනක්. මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ future කියන තැනට එන්න. future කියන තැනට ආවට පස්සේ අපි මුලින්ම මේකේ settings ටික හදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් settings ටික හදා ගන්නවට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙනවා dot තුනක්. අන්න ඒක ටච් කරන්න. මෙතනින් ඔයා මුලින්ම මෙන්න මේ settings icon එක එකපාරට ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පළවෙනිට තියෙනවා order confirmation කියලා බටන් එකක් බලා ගන්න. ඉස්සරහින් ඊතලයක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කළා මෙන්න මේ ටික ටික ඔයා ඕපන් කරගන්න. limit කියන එක ඕපන් කරගන්න. ඒ වගේම market කියන එක ඕපන් කරගන්න. මෙන්න මේ ටික ඕපන් කරලා ඔයා මෙතනින් back වෙන්න.
ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පොසිෂන් මොඩ් කියලා එකක් තියෙනවා. අන්නේ පොසිෂන් මොඩ් කියන එකේ ඉස්සරහින් ඊතලයක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මේකේ one way මොඩ් හරි එහෙම නැත්නම් මේකේ තියෙනවා edge මොඩ් කියලා. ඉතින් මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා මම මුලින්ම පැහැදිලි කරන්නම්. මේ one way මොඩ් එකෙන් අපි ට්‍රේඩ් එකක් ඕපන් කරාම උදාහරණයක් විදියට ලෝන් පොසිෂන් එකක් හරි එහෙම නැත්නම් ෂෝට් පොසිෂන් එකක් හරි මොකක් හරි coin fair එකකින් ට්‍රේඩ් එකක් ඕපන් කරාට පස්සේ ඒ ට්‍රේඩ් එකට නැවත ඇඩ් කරනවා හරි එහෙම නැත්නම් ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා හරි භාගයක් ක්ලෝස් කරනවා හරි එක දෙයක් විතරයි කරන්න පුළුවන්. ඒ ට්‍රේඩ් එකෙම එහෙම නැත්නම් ඒ coin fair එකෙන්ම උදාහරණයක් විදිහට ඔයා ලෝන් පොසිෂන් එකක් ඕපන් කරලා තිනොත් නැවත ෂෝට් පොසිෂන් එකකට එන්ටර් වෙන්න හැකියාවක් නැහැ. නමුත් අපිට මේ එජ් මෝඩ් එකකින් හැකියාව තියෙනවා. අපි යම්කිසි coin fair එකකින් ලෝන් පොසිෂන් එකක් ඕපන් කරලා තිනෝ නම් ඒ ට්‍රේඩ් එක ලොස් පැත්තට එනවා නම් අපිට පුළුවන් ඒ coin fair එකකින්ම නැවත ෂෝට් පොසිෂන් එකකටත් එන්ටර් වෙන්න. නමුත් මේ one way mode එකකින් එක පැත්තකට විතරයි අපිට එක අවස්ථාවේදී එන්ටර් වෙන්න හැකියාවක් තියෙන්නේ. මේ දෙකේ තමයි වෙනස තියෙන්නේ. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ one way mode පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් විතරක් ඔයා මේ edge mode එක පාවිච්චි කරන්න. ඉතින් මම නම් පාවිච්චි කරන්නේ edge mode එක. ඊට පස්සේ ඔයාලට මෙතනදී හදාගන්න තියෙන ඊළඟ settings එක තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ select currency unit කියන එක. මෙතන ඉස්සරහින් තියෙනවා coins කියලා, ඒ වගේම USDT කියලා තියෙනවා. ඔයා මෙන්න මෙතන USDT කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයා මෙන්න ඉතින් පහළට ගෙනියන්න. පහළට ගෙනියනට පස්සේ මෙන්න මේ settings හදන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ tick ටික open කරලා තියාගන්න. මේකේ ඊටු settings ලොකුවට හදන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් මේ කැමති දේවල් අවශ්‍ය විදිහට edit කරගන්න. ඉතින් මම නම් මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට මේවා edit කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් කැමති විදිහට මේ දේවල් edit කරගන්න හැකියාවක් තියෙනවා. මේකේ අපිට display එකේ පේන විදිහ තමයි මෙන්න මේ අවසාන settings ටිකෙන් අපිට හදාගන්න හැකියාවක් තියෙන. ඊට පස්සේ මේ settings ටික ඔක්කොම හදලා මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට නැවතත් එන්න. මෙතනදී ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් USDM තියෙනවා, ඒ වගේම coin M තියෙනවා, ඒ වගේම option තියෙනවා. ඉතින් මෙතනද USDM තේරුවොත් අපිට පුළුවන් coin fair එකක විදිහට stable coin එකක් එක්ක අපි කැමති coin එකක් fair කරලා trade කරන්න. ඒ වගේම මේ coin M එකකින් අපිට පුළුවන් coin දෙකක් fair කරලා ඒ හරහා trade කරන්න. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරන්නේ USDM කියන එක. ඔයා ඒක select කරන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ USDM යටතේ coin fair එකක් select කරගන්න එක. ඒ coin fair එක කියන්නේ අපි තෝරන stable coin එකත් එක්ක අපි තෝරන coin එක select කරගන්න එක. ඉතින් මෙතනදී අපිට පුළුවන් coin fair එක තෝරන්න. මම මුලින් ඊට පස්සේ මෙන්න මෙතන all කියන එක select කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් සියලුම coin fairs ටික මෙන්න මේ විදිහට පහලින් බලා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් යටත් තියෙන all කියන එකක් අන්න ඒක touch කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒ යටතේ තියෙන සියලුම coin fairs ටික බලා ගන්න. එහෙම නැත්නම් අපිට මෙන්න මේ විදිහට USDC කියන එක තේරුවොත් අපිට පුළුවන් USDC stable coin එකත් එක්ක තියෙන අනිත් coin fairs ටික මෙන්න මේ විදිහට තෝරගන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයා all කියන එක තෝරන්න. ඔයාගේ USDT වලින් ඔයා trade කරනවා මේ all කියන එක තෝරන්න. ඊට පස්සේ අපිට coin එකක් තෝරගන්න එනවා. ඉතින් coin එක තෝරගන්න අපිට මේ list එකේ ගොඩක් අමාරු නම් මෙන්න මෙතනින් search කරලා ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා BTC වලින් trade කරනවා නම් මෙන්න මෙතන BTC කියලා search කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට BTC කියන තේරුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් BTC එකෙත් coin fairs කීපයක්ම තියෙනවා. USDT එකෙන් තියෙනවා, USDC එකෙන් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට MUSDT වලිනුත් මේකේ trade කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයා ගාව USDT තියෙනවා නම් USDT BTC trade කරනවා නම් මෙන්න මේක තෝරන්න. මේක තේරුවට පස්සේ මෙන්න මේ විදිහට අපිට නැවතත් මෙතන බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන cross කියලා එකක් තියෙනවා. අන්න ඒක අපිට වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා. මෙතනදී අපිට mod දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක විදිහට cross mod එක, ඒ වගේම isolate mod එක බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. cross mod එකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ අපි යම්කිසි trade එකක් open කරාට පස්සේ අපේ trade එක loss වෙනවා නම් උදාහරණයක් විදිහට ඔයා dollar එක trade එකක් open කරලා තියෙනවා නම් ඔයාගේ trade එක loss වීගෙන යනවා නම් ඔයාගේ trade එක dollar එකට වඩා loss වුණොත් ඔයාගේ future wallet එකේ තියෙන ඊටු balance එකනොත් ඔයාගේ trade එක අල්ලගෙන ඉන්නවා. ඉතින් සම්පූර්ණ balance එක ඉරණකම මේ cross mode එකෙන් ඔයාගේ trade එක අල්ලන් ඉන්න හැකියාව තියෙනවා මේ cross mode එක පාවිච්චි කරන කට්ටියට. ඉතින් ඔයා අලුත්ම කෙනෙක් නම් මේ cross mode එක පාවිච්චි කරන්න එපා. ඔයාලට පුළුවන් මේ isolate mode එක පාවිච්චි කරන්න. isolate mode එකේ සාමාන්‍ය වෙන්නේ අපි යම්කිසි trade එකක් open කරා නම් ඒ trade එකට උදාහරණයක් විදිහට dollar එකක් දැම්ම නම් ඒ dollar එක loss වුණාට පස්සේ අපේ trade එක automatically close වෙනවා. close වෙනවා කියන්නේ අපේ trade එක loss පිට liquidate වෙනවා. liquidate වුණාට පස්සේ අපේ සම්පූර්ණ balance එක නැති වෙන්නේ නැහැ. අපේ trade එකට දාපු balance එක විතරයි නැති වෙන්නේ. නමුත් මේ cross mode එකේ යම්කිසි coin එකකින් අපි dollar එකක් trade එකට දාලා අපේ trade එක ගොඩාක් දුරට loss වෙගෙන ගිහිල්ලා අපේ සම්පූර්ණ balance එක ඉරණකම loss වුණොත් අපේ account එක liquidate වෙනවා වගේම අපේ wallet balance එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නත් හැකියාව තියෙනවා. ඉතින් ওই දෙක තමයි මේ දෙකේදී වෙන්නේ. මම හිතනවා මේ දේවල් පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් කර නොතේරෙන තැනක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරන්න. එහෙනම් අපි මෙතනින් ඔයා තෝරන්න. ඔයා අලුත් කෙනෙක් නම්
isolate mode එක. එහෙම නැත්නම් ඔයාලට experience තියෙනවා නම් ඔයාලට කැමති කියලා හිතනවා නම් මේ cross mode එක තෝරන්න. ඉතින් මම නම් මෙතනින් තෝරන්නේ cross mode එක. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් යම්කිසි ඉලක්කමක් එක්ක වැඩි කිරීමේ ලකුණක්. ඉතින් ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට edges leverage කියලා තියෙනවා. මේකට කියන්නේ අපි leverage එක හදනවා කියලා. ඉතින් මේ leverage එකේ වෙන්නේ මොකද්ද කියලා මම මුලින් ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. leverage කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. මේ leverage එකේදී වෙන්නේ සාමාන්‍යයෙන් අපි යම්කිසි trade එකක් $10කින් open කරනවා කියනවා නම් අපිට ඒ trade එක $100කින් හරි එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයකින් open කරගන්න අවස්ථාවක් ලබා දෙන එක. උදාහරණයක් විදිහට මේ leverage එක 10 දාලා එහෙම නැත්නම් මෙතන 120 දාලා අපි $1කින් trade එකක් open කරොත් අපිට පුළුවන් ඒක ඩොලර් එක 20 ගුණයකින් වැඩි කරගන්න. උදාහරණයක් විදිහට ඩොලර් එකක් දැම්මොත් ඩොලර් එක 20 ගුණයකින් වැඩි කරොත් අපේ trade එක open වෙන්නේ $20කින්. ඒ වගේම අපි මෙතන leverage එක 50 දාලා අපි $1කින් trade එක open කරොත් අපේ trade එක open වෙන්නේ $50කින්. ඊට පස්සේ මෙතන අපි leverage එක විදිහට $100 දාලා අපි trade එකට $2ක් දැම්මොත් අපේ trade එකේ position එක $200ක් විදිහට බලා ගන්න පුළුවන්. මේකදී අපේ position එකේ USDT margin එක තමයි වැඩි වෙන්නේ. ඒකින්ද ඔයා මේ leverage එක පාවිච්චි කරනකොට ඔයාගා ලොකු capital එකක් නැත්නම් ඒ වගේම ඔයාට experience එක නැත්නම් මේ leverage එකේ ලොකු leverage එකකට යන්න එපා. අඩුම 10x වගේ leverage එකකට යන්න. ඊට වැඩි ගියොත් ඔයාට මේකෙදී අසීමිතව ලාභ හම්බ වෙන වගේම ඔයාට එතනදී අසීමිතව පාඩු විඳින්න සිදු වෙනවා. ඔයාට මේ සම්බන්ධව experience එක නැත්නම්. ඉතින් මම මෙතනදී 120 leverage එකම දාගන්නවා. ඉතින් මම මෙතන පෙන්වන්න අවශ්‍ය වෙන හින්දා තමයි 125 leverage එක පාවිච්චි කරේ. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේ leverage එක adjust කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙතන open close කියලා දෙකක් තියෙනවා. මෙන්න මෙතනින් open කියන එක තෝරන්න, close කියන එක තෝරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේකේ trade කරන්න නම් අපිට මේකට USDT තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ balance එක පෙන්නනවා. මෙතනට ඔයාගේ balance එක නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඊතල දෙකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ වෙනත් wallet එකක තියෙන කියන්නේ Binance account එකේ spot wallet එකේ හරි එහෙම නැත්නම් funding wallet එකේ හරි තියෙන balance එක එහෙම future wallet එකට transfer කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන උඩ from කියන එකේ ඔයාගේ USDT තියෙන wallet එක select කරාන. ඉතින් මගේ තියෙන්නේ spot wallet එක. මම මෙතන spot කියන එක select කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක adjust කරගන්න. මෙන්න මෙතන ඊතලයක් තියෙනවා. අන්න ඒක touch කරලා ඉතින් අපිට මේ USDT gain අවශ්‍ය වන්නේ අපේ future wallet එකට. හින්දා මෙන්න මේ 2 කියන එකට අපිට පුළුවන් USDM future කියන එක තෝරන්න. ඉතින් මේක automatically මෙහෙම වැදලා තියෙනවා. ඔයාගේ spot wallet එකේ balance එක තියෙනවා නම් මේක edit කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔයාලට මේක මෙහෙම තියන්න පුළුවන්. ඊට පස්සේ අපි future wallet එකට USDT ගෙනවන එහෙම නැත්නම් වෙනත් stable coin එකක් ගෙනවන අපිට පුළුවන් ඒක මේ විදිහට මාරු කරගන්න. මේක ඉස්සරහින් ඊතලයක් තියෙනවා. ඒක touch කරලා මෙන්න මේ විදිහට USDC USDT එහෙම නැත්නම් BNB වගේ coin මේකට ගෙන්නන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක USDT කියන එකම මේ විදිහට තෝරනවා. ඉතින් කොච්චර USDT ප්‍රමාණයක් ඔයා මෙතනට ගේනවද කියලා මෙන්න මෙතන පහලින් ඔයාලට තෝරන්න දෙනවා. ඒකට ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය USDT ප්‍රමාණය type කරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන ඉස්සරහින් තියෙන max කියන බටන් එක touch කරලා ඔයාලට පුළුවන් ඔයාගේ spot wallet එකේ හරි එහෙම නැත්නම් ඔයා මෙතන උඩින් තෝරපු wallet එකේ තියෙන සම්පූර්ණ balance එකම ඔයාගේ future wallet එකට ගේන්න හදන්න. ඊට පස්සේ යට තියෙනවා confirm transfer කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ spot wallet එකේ ඉඳන් මෙන්න මේ විදිහට ඔයාගේ future wallet එකට balance එක එකතු වෙනවා. ඔයා තෝරපු wallet එකේ ඉඳන් මෙන්න මේ විදිහට ඔයාගේ future wallet එකට balance එක එකතු වෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඊතලයක් එක්ක දැන් මාකට් කියලා වැටලා තිනවා. ඉතින් මෙතනදී අපිට වෙන දේ මුලින්ම පැහැදිලි කරගනිමු. මෙතනදී ඔයාලට ඉස්සරහින් ඊතලයක් බලා ගන්න පුළුවන්. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ ලිස්ට් එකෙන් ප්‍රධාන වශයෙන් තියෙනවා limit orders තියෙනවා. මාකට් only තියෙනවා. මාකට් තියෙනවා. spot limit, spot market වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන අලුත්ම කෙනෙක් නම් ඔයාලට දෙන්නේ මේ limit කියන එකයි ඒ වගේම market කියන එකයි. මේ දෙකෙන් වෙන දේ මම මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. මේ limit කියන එක අපි මෙතනට තේරුවොත් අපිට පුළුවන් මෙන්න මෙතනට අපි trade එක open කරන price එක type කරගන්න. මෙන්න මේ coin pair එකට අනුව මෙතනට අපිට අදාළ price එක select කරන්න පුළුවන්. ඔයාලට මෙතන live price එක මෙතන බලා ගන්න පුළුවන්. නැතිනම් price එකටම trade එකක් open කරන්න නැතුව උදාහරණයක් විදිහට දැන්ට BTC එක 93530ට යනවා. ඉතින් 93530ටම trade එක open කරන්න නැතුව 93250ට වගේ trade එක open කරනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතනින් ඒක type කරගන්න. මම උදාහරණයක් විදිහට මේ විදිහට පෙන්නන්නම්. 93512 තියෙන්නේ. මම මෙතන 93502 විතර දානවා. ඉතින් එතකොට මෙතනදී වෙන්නේ 93502ට මාකට් එක ආවොත් අන්නේ මාකට් එකට එන වෙලාවට තමයි අපේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ. ඊට පස්සේ යටින් හදන්න තියෙනවා කොච්චර USDT ප්‍රමාණයක් මෙන්න මේ ට්‍රේඩ් එකට අපි දානවද කියලා. ඉතින් අපිට මෙතනින් සාමාන්‍ය කරගන්න හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ ඊතලය ඇදගෙන ගිහිලා මේකේ 100ට කොච්චර ප්‍රමාණයක් අපේ wallet එකෙන් 100ට කොච්චර ප්‍රමාණයක් ඇඩ් කරගන්නවද කියලා adjust කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට 113ක් දැම්මොත් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ඒකට කොච්චර
USDT ප්‍රමාණයක් එකතු වෙනවද කියලා. ඒ වගේම අපේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ කොච්චර USDT ප්‍රමාණයකින්ද කියලාත් මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම හැදෙන්නේ මෙතන මේ leverage එකයි. ඒ වගේම මෙන්න මෙතන අපි adjust කරන 100%ත් එක තමයි අපේ position එකේ value එක එහෙම නැත්නම් කොච්චර ප්‍රමාණයක්ද කියලා පෙන්වන්නේ. ඉතින් මම මෙතන ට්‍රේඩ් එකට දාන්නේ $0.75ක් දාලා මෙන්න මේ විදිහට leverage එක 125න් මම loan position එකක් open කරලා දැන් ඔයාලට පෙන්නන්නම්. limit order එකක් විදිහට මේක open වෙන්නේ මෙන්න මේ price එකට මිල ආවොත් විතරයි. නමුත් මේ price එකට මිල ආවේ නැත්නම් මේ trade එක open වෙන්නේ නැහැ. මම මෙතන order එක විතරක් face කරලා පෙන්නන්නම්. හරි මෙතනදී මම මේක 100ට 20ක් විතර දා ගන්නවා. මොකද ඩොලර් එකටත් වඩා වැඩි ප්‍රමාණයක් එකතු වුණොත් තමයි මේ ට්‍රේඩ් එක සාමාන්‍ය අපිට එන්ටර් කරගන්න හැකියාවක් තියෙන්නේ. මම මේ විදිහට 22ක් දාලා මෙන්න මේ විදිහට open loan කියන එක ටච් කරනවා. ඒකට ටච් කරාට පස්සේ මේ විදිහට මැසේජ් එකක් එනවා. ඊට යටිට ඒක open වෙන්නත් කලින් අපිට පුළුවන් මේකේ ට්‍රේඩ් එකේ profit එක කොච්චරක් ගන්නවද, ඒ වගේම loss වුණොත් අපේ stop limit එක stop loss එක කොතනින් දාන්නේ කියලාත් මෙන්න මේ ඊතලේ ටච් කරලා select කරගන්න. ඒක අපිට ට්‍රේඩ් එක open වුණාට පස්සේ set කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින්ම add කරගන්නත් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ යටම ටික එක දාන්න තැනක් තියෙනවා. අන්න එතෙන්ට ටික එක දාලා යට තියෙන confirm කියන බටන් එක ටච් කරලා අපිට පුළුවන් position එකකට මේ විදිහට enter වෙන්න. නමුත් position එක enter වුණාට තාම position එක open වෙලා නැහැ. මෙන්න තාමත් අපේ position එක open වෙලා නැහැ. අපේ position එක open වෙන්නේ අපි මෙතන මෙන්න මෙතන දාපු ප්‍රයිස් එකට මාකට් එක ආවොත් විතරයි. එහෙම නැත්නම් මේක අපිට පෙන්වන්නේ එහෙම නැත්නම් බලා ගන්න හැකියාවක් තියෙන්නේ open order කියන එකේ. මෙන්න මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් open order කියන එකේ අපි enter වෙච්ච ප්‍රයිස් එක වගේම අපි දාපු විස්තර හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. අපි දාපු limit order එකක් ඉඳ තමයි මේ විදිහට open order යටතේ බලා ගන්න හැකියාවක් තියෙන්නේ. මේක market price එකෙන් දැම්මනම් අපිට ඒ වෙලාවම මේක position යටතේ මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. අපේ position එක මෙතනදී open වෙලා නැත්නම් අපිට පුළුවන් මෙතනින්ම close කරගන්නත්. අපි එහෙනම් දැන් බලමු මාකට් ඕඩර් එකක් එහෙම නැත්නම් මාකට් ප්‍රයිස් එකෙම ට්‍රේඩ් එකක් කොහොමද ඕපන් කරගන්නේ කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ලිමිට් කියන තැන ටච් කරලා මෙන්න මෙතන මාකට් කියන එකට හරි ලකුණක් දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට අර මම කලින් කීප විදිහට මෙන්න මෙතන මුලින්ම ඔයා ට්‍රේඩ් එකට දාන USDT ප්‍රමාණය මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. මේක ලෝන් පොසිෂන් එකක්ද ෂෝට් පොසිෂන් එකක්ද කියලා යටින් ඔයාලට තෝරන්න පුළුවන්. මෙතන ඉඳන් මිල අඩු වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෂෝට් කියන එක ටච් කරන්න. මෙතන ඉඳන් මිල වැඩි වෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ ලෝන් කියන එක ටච් කරන්න. ඉතින් ඔයක ඔයා කලින් තීරණය කරගෙන තමයි මේ පොසිෂන් එක ඕපන් කරන්න ඕනේ. ඉතින් මම මෙතන ඉඳන් මිල වැඩි වෙනවා කියලා මෙතන ඕපන් ලෝන් කියන එක මෙන්න මේ විදිහට ටච් කරනවා. මේක මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නැහැ තමයි මේ විදිහට කරේ. නමුත් ඔයා එක පාරම මෙන්න මේ විදිහට ලෝන් පොසිෂන් ඒ වගේම ෂෝට් පොසිෂන් ඕපන් කරන්න එපා. ඔයා මාකට් එක ගැන හොඳ අවධානයෙන් ඉඳලා ඒ ගැන හොයලා බලලා මේ පොසිෂන් ඕපන් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට මේ නැවතත් මේ මැසේජ් එක එනවා. මෙතනට ටික් එක දාලා confirm කරන්න. confirm කරාට පස්සේ ඔයාලට මෙතන දැන් බලා ගන්න පුළුවන් market price එකෙන් අපිට මේ trade එක open වෙලා තියෙනවා. මෙන්න මේ position කියන එකට මෙන්න මේ trade එක ඇවිත් තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ trade එක මෙන්න මේ විදිහට run වෙනවා. ඉතින් මම දාපු margin එක නැත්නම් මම මේ trade එකට දාපු USDT ප්‍රමාණය මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් trade එක මේ විදිහට profit වෙනවා කියලාත් මෙන්න මේ විදිහට පෙන්වනවා. page එකක් විදිහට මේක පෙන්නනවා. අපිට කැමති නම් මේ trade එක මෙන්න මෙතනින් close කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි දාපු trade එකට මෙන්න මේ වගේ profit එකක් මේ විදිහලාවේදී close කරොත් අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. මම මේ ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට මෙතනින් ක්ලෝස් කරන ගන්නවා. හරි ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරගන්න ඕන. ඔයාලට මෙන්න මෙතන ඇදලා ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න හැකියාවක් තියෙනවා. නැත්නම් ට්‍රේඩ් එකට දාපු USDT වලින් භාගයක් ඔයාලට ක්ලෝස් කරගන්න ඕන. මෙතන මේක ජෙස් කරලා ඒ විදිහට ක්ලෝස් කරගන්න හැකියාවක් තියෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරනවා නම් මෙන්න මේක සම්පූර්ණයෙන් මෙතන දාලා යට තියෙන confirm කියන බටන් එක ටච් කරන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලේසියෙන්ම Binance එකේ future trade කරන්න. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. කොහොමද දැන් limit order එකක් දාන්නේ? ඒ වගේම කොහොමද market order එකක් දාන්නේ කියලා. ඉතින් මේ trade දාන්න කලින් අනිවාර්යයෙන් market එක analyze කරගෙන ඉන්න. ඒ ඩොලර් එකටත් අඩු ප්‍රමාණයේ ඉඳන් Binance future trading කොහොමද පටන් ගන්න කියලා. ඊට පස්සේ ඔයා මුලින්ම coin fair එකක් තෝරන්න. ඔයා ඩොලර් එකකටත් වඩා අඩු ප්‍රමාණයකින් නම් trade කරන්න බලාපොරොත්තු වෙන්නේ BTC වගේ coin එකක් තෝරන්න එපා. මොකද BTC එකේ මිල ගොඩක් ඉහළාගයක තියෙන්නේ. ඒ හින්දා BTC හැර වෙනත් coin එකක් ඔයා තෝරගන්න. මම මෙතනින් ADA USDC හරි ADA USDT හරි coin fair එක තෝරගන්නවා. ඒ විදිහට coin fair එක තෝරගත්තට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ඒ coin fair එකේ trade කරන්න අවම කොච්චර margin එකක් අවශ්‍ය වෙනවද කියලා. ඉතින් මේ margin එක අඩු නම් ඒ කියන්නේ ඩොලර් එකකට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් leverage එකකින් margin එක වැඩි කරගන්න. නමුත් leverage එක වැඩි කරගන්නවා කියන්නේ ගොඩක් risk එකක්. නමුත් ඔයාලට අඩු ප්‍රමාණයක් තියෙනවා නම් leverage එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේක cross mode එකේ හරි එහෙම නැත්නම් isolate mode එකේ හරි දෙකේ ඕන එකකින් කරන්න. ඉතින් මම cross mode එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයා trade එකට දාන ඩොලර් ප්‍රමාණය මෙන්න මෙතනින් select කරගන්න. මගේ wallet
wallet එකේ තියෙන ඩොලර් 1යි. ඒකින්ද මම මේකේ සම්පූර්ණ 100%ම ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි මේකේ leverage එක හදා ගන්න ඕන. leverage එක මම ලොකු ප්‍රමාණයක් දාලා තියෙන්නේ. ඔයා මෙච්චර ලොකු ප්‍රමාණයක් නම් leverage එක පාවිච්චි කරන්න එපා. පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න. මොකද මේක ගොඩක් volatile වුණාන් පස්සේ අපේ තියෙන මුදල් සම්පූර්ණයෙන්ම නැති වෙන්න හැකියාවක් තියෙනවා මේ leverage එක වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා තිබ්බොත්. ඉතින් මම මේක පෙන්වන්න අවශ්‍ය වෙන හින්දා තමයි මෙන්න මේ විදිහට 75x පාවිච්චි කරේ. එහෙම නැත්නම් අපිට පුළුවන් පොඩි leverage එකක් උනත් පාවිච්චි කරලා මේකේ trade එක open කරන්න. අපි මුලින්ම leverage එක වැඩි කරලා ඒ වගේම trade එකට දාන margin එක විදිහට ඩොලර් එකක් දාලා trade එක open කරලා බලමු. මෙන්න මේ විදිහට සම්පූර්ණ ඩොලර් එකම මම මේකට add කරා. leverage එක උපරිම දාලා මම මේ විදිහට open loan කියන තැන touch කරාට පස්සේ අපට පුළුවන් ඩොලර් එකෙන් මෙන්න මේ විදිහට trade එකක් open කරගන්න. හරි දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මම ඩොලර් එකෙන් මෙන්න මේ විදිහට future trade එකක් දාලා තියෙන්නේ. ඉතින් trade එක මේ විදිහට run වෙනවා. මගේ trade එක පොඩ්ඩක් profit පැත්තට එනවා. අපිට කැමති නම් මෙතනින් trade එක close කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ cross mode එකේ තමයි මේ trade එක කරන්නේ. ඔයාලට පෙන්වන්න අවශ්‍ය වෙන හින්දා තමයි මේ විදිහට කරේ. නමුත් ඔයා මෙන්න මෙච්චර ලොකු leverage එකක් දාලා trade කරන්න යන්න එපා. ඔයා ගාව පොඩි balance එකක් තියෙනවා නම් ඒක දාලා trade කරන්න යන්න එපා. ඔයා පොඩ්ඩක් ඔයාගේ capital එක පොඩ්ඩක් හදාගෙන trade කරන්න පටන් ගන්න. මොකද එතකොට ඔයාට තියෙන risk එක ගොඩක් අඩු වෙනවා. capital එක අඩු නම් ඔයාට තියෙන risk එක ගොඩක් වැඩි. ඒ වගේම ඔයාට ගොඩක් ලොකු leverage එකක් පාවිච්චි කරන්නත් වෙනවා. ට්‍රේඩින් සම්බන්ධව කිසිම දැනුමක් නැති වගේම ට්‍රේඩ් කරන්න වෙලාවක් නැති කට්ටියට ආදායමක් ලබන්න තියෙන හොඳම ක්‍රමය තමයි Binance copy trading කියලා කියන්නේ. ඉතින් ඔයා මාකට් එක සම්බන්ධ වගේම ඔයාට ට්‍රේඩින් සම්බන්ධව දැනුමක් නැත්නම් ඔයාට පුළුවන් මාකට් එකේ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස් ලාගේ ට්‍රේඩ් කොපි කරලා ඒකෙන් හොඳ ආදායමක් ලබා ගන්න. ඒ වගේම ඔයා දැනට ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට ට්‍රේඩ් කරන්න ටයිම් එකක් නැත්නම් ඔයා ගාව කැපිටල් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ මාකට් එකේ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස් ලාගේ ට්‍රේඩ් කොපි කරගන්න. එතකොට ඔයාට පුළුවන් කිසිම රිස්ක් එකක් නැතුව ඔයා ගාව තියෙන කැපිටල් එක මේ මාකට් එකේ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස් ලාගේ ට්‍රේඩ් කොපි කරලා කැපිටල් එක ලොකුවට ග්‍රෝ කරගන්න. ඉතින් මෙතනදී අපිට ස්පොට් ට්‍රේඩ් වගේම ෆියුචර් ට්‍රේඩ් දෙකම කොපි කරගන්න හැකියාවක් තියෙනවා. Binance account එකට මේ විදිහට log වෙන්න. ඊට පස්සේ home page එකට ඇවිල්ලා home page එකේ මෙන්න මේ service යටතේ මෙන්න මෙතන තියෙනවා more කියලා option එකක්. අන්නේ more කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඒක touch කරලා පොඩ්ඩක් මේකේ පහළට ගෙනියන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් copy trading කියලා බටන් එකක් තියෙනවා. අනේ copy trading කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට පුළුවන් copy trading page එකට මෙන්න මේ විදිහට එන්න. ඔයා පළවෙනි වතාවට මේ copy trading වලට සම්බන්ධ වෙනකොට ඔයාට මුලින්ම මෙන්න මේ විදිහට ඩොලර් 10ක ප්‍රමාණයක් claim කරගන්නත් අවස්ථාවක් හම්බෙනවා. යටින් තියෙන claim now කියලා බටන් එකක් අන්න ඒක එකපාරට touch කරලා මුලින්ම මේ ඩොලර් 10 ඔයා claim කරගන්න. මේ ඩොලර් 10 පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරනවා. ඔයා මුලින්ම මේක ක්ලේම් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතන I agree කියන බටන් එක ඔයා එකපාරට ටච් කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ට්‍රේඩ් කොපි කරන්න පුළුවන් කට්ටියගේ ප්‍රොෆයිල් ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට කොපි කරන්න පුළුවන් ට්‍රේඩර්ස් ලාගේ ප්‍රොෆයිල් ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන උඩ තියෙන ඊතලේ ටච් කරලා අපිට පුළුවන් ස්පොට් එකේ ට්‍රේඩ් කොපි කරන්න දෙන කට්ටියගේ ප්‍රොෆයිල් ලිස්ට් එක මේ විදිහට බලා ගන්න. ඒ වගේම ෆියුචර් එකේ ට්‍රේඩ් කරන්න තියෙන කට්ටිය ප්‍රොෆයිල් ලිස්ට් එක අපිට නැවත මාරු කරගන්න පුළුවන් මෙතන උඩ තියෙන ඊතලේ ටච් කරලා. ඉතින් ඔයා ස්පොට් එකේ ට්‍රේඩ් කරන කෙනෙක්ගේ ට්‍රේඩ් කොපි කරගන්න ඕන නම් මෙතනින් ස්පොට් එකට මාරු වෙන්න. එහෙම නැත්නම් ඔයා ෆියුචර් එකේ ට්‍රේඩ් කරන කෙනෙක්ගේ ට්‍රේඩ් කොපි කරගන්න ඕන මේ ඊතලෙන් ස්පොට් එකේ ඉඳන් ෆියුචර් එකට මාරු වෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ට්‍රේඩ් කොපි කරන්න හොඳ ට්‍රේඩර් කෙනෙක් තෝරගන්න එක. ඉතින් අපිට මේ කහ පාටින් කොපි කියන තියෙනවා තෝරගන්න හැකියාවක් තියෙනවා. රතු පාට තියෙනවා තෝරගන්න බෑ. ඉතින් හොඳ ට්‍රේඩර් කෙනෙක් තෝරගන්නකොට අපිට පුළුවන් එයාගේ PNL එක වගේ දේවල් බලලා හොඳ ට්‍රේඩර් කෙනෙක් තෝරගන්න. ඉතින් ඔයා කොපි කරන්න බලාපොරොත්තු වෙන ට්‍රේඩර්ගේ ට්‍රේඩින් හිස්ටරි එක එහෙම නැත්නම් එයා කොච්චර PNL එකක් වගේ දේවල් අරන් තියනවද කියලා බලන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඊට ඉස්සරහින් තියෙන එයාගේ නම උඩින් ටච් කරන්න. ඊට පස්සේ එයා දවස් 30කට දවස් 90කට මාසයකට කොච්චර PNL එකක් අරන් තියනවද, එයා කොච්චර ලොස් වෙලා තියනවද, එයා කොච්චර ප්‍රොෆිට් වෙලා තියනවද කියලා හැම විස්තරයක්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර හැම දෙයක්ම බලලා ඔයාට මෙයා හොඳයි කියලා හිතනවා නම් විතරක් ඔයාට පුළුවන් කොපි කරගන්න. එහෙම නැත්නම් ලිස්ට් එකේ ඉන්න වෙනත් කෙනෙක් තෝරගන්න පුළුවන්. කොපි කරගන්නවා නම් මෙන්න මෙතන කොපි කියන බටන් එක එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ කොපි ට්‍රේඩින් සම්බන්ධව පොඩි ගයිඩ් එකක් එනවා. ඔයාට පුළුවන් මේ next කියන බටන් එක ටච් කරලා ඉස්සරහට යන්න. එහෙම නැත්නම් මෙතන skip කියන බටන් එක ටච් කරලා මේක skip කරන්නත් පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා තෝරාගත්තු ට්‍රේඩර්ගේ ට්‍රේඩ් කොපි කරන්න කලින් මේකේ පොඩි settings ටිකක් තියෙනවා හදාගන්න. අන්න ඒ settings ටික හදාගමු. මුලින්ම ට්‍රේඩ් කොපි කරගන්න දාන USDT ප්‍රමාණය මෙන්න මෙතනින් ඇඩ් කරගන්න. ඉතින් මෙතනින් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ඔයාගේ future wallet එකේ හරිය නැත්නම් spot wallet එකේ හරිය තියෙන USDT ටික මෙන්න මේ විදිහට කොපි ට්‍රේඩ් සඳහා ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. මුලින්ම ට්‍රාන්ස්ෆර් කරගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරගත්තු USDT ටික මෙතනට ඇඩ් කරගන්න.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ auto investment කියන එකට ටික් එක දාලා ඔයාගේ මේ copy trading වලට automatically USDT add වෙන්න හදාගන්න. මේක හදන්නම අවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් පුළුවන් මෙන්න මෙතනට ටික් එක දාලා කොච්චර USDT ප්‍රමාණයක් automatically දවසකට හරි සතියකට හරි add වෙනවද කියලා හදාගන්න. මෙතනදී trade copy වෙන්න automatically add වෙන්න හදන්නම අවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් විතරක් පුළුවන් automatically add වෙන්න හදාගන්න. එහෙම හදනවා නම් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාලට මේකේ පහලින් බලා ගන්න පුළුවන් ටික් දෙකක් දාන්න තැන් දෙකක් තියෙනවා. අන්නේ දෙකටම ටික් දෙකක් දාන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙනවා මේකේ fix amount කියලා තැනක් තියෙනවා. අන්න එතනට යන්න. එතනට ගිහිල්ලා ඒකේ settings ටික හදා ගන්න ඕනේ. මේක උඩම බලා ගන්න පුළුවන් fix amount කියලා තැනක් තියෙනවා. අන්න ඒක touch කරන්න. මෙතනදී අපි මුලින්ම trade copy කරන්න කොච්චර USDT ප්‍රමාණයක් යොදා ගන්නවද කියලා මෙන්න මේ copy amount කියන තැනට type කරගන්න ඕනේ. ඉතින් ඔයා copy amount එකට ඔයාගේ wallet එකට add කරගත්තු USDT ප්‍රමාණය මෙතන type කරගන්න. ඊට පස්සේ අපි copy කරන trade වලටත් stop loss එකක් මෙන්න මෙතනින් හදන්න පුළුවන්. 100%ක් විදිහට තමයි මේක අපිට හදන්න ඉන්නේ. 100%න් stop loss එක දානවද කියලා මෙන්න මෙතනින් ඔයා හදාගන්න. මම නම් 140ක් වගේ දැම්මා. ඊට පස්සේ එක ට්‍රේඩ් එකක් කොපි වෙන්න කොච්චර USDT ප්‍රමාණයක් දානවද කියලා මෙන්න මෙතන ටයිප් කරගන්න. එක ට්‍රේඩ් එකක් කොපි වෙන්න USDT 10 ඉඳන් මෙතනට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේකේ පහළටම ගෙනියන්න. පහළට ගෙනියාට පස්සේ අපේ කොපි වෙන එක ට්‍රේඩ් එකකින් කොච්චර ප්‍රමාණයක් රිස්ක් කරනවද කියලා මෙන්න මෙතනින් හදන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ එකම නෙමෙයි. අපේ එක ට්‍රේඩ් එකක් කොපි වුණොත් ඒකෙන් 100 කොච්චර ප්‍රමාණයකින් ස්ටොප් ලොස් එක දානවද? ඒ වගේම ඒකෙන් 100 කොච්චර ප්‍රමාණයකින් ටේක් ප්‍රොෆිට් ගන්නවද කියලා මෙන්න මෙතනින් ඔයා හදාගන්න. ඉතින් ඔයාලට කැමති විදිහට මේවා එඩිට් කරගන්නත් පුළුවන්. මේ settings ටික හරියට ඔයා හදලා නැවතත් බලන්න. ඔයා හදපු settings ටික හරියද කියලා. settings ටික හරිනම් ඔයාට පුළුවන් යට තියෙන confirm කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා හදපු settings ටික බලා ගන්න පුළුවන්. අපි එක trade එකක් copy කරගන්න කොච්චර USDT ප්‍රමාණයක් දානවද? අපේ stop loss එක කොහින්ද දාලා තියෙන්නේ? 100%ක් විදිහට take profit එක කොහොමද දාන්නේ කියලා හැම දෙයක්ම අපි හදාගත්තු ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ දේවල් හරිනම් ඔයාට පුළුවන් යට තියෙන confirm කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ copy trading successful කියලා මෙන්න මේ විදිහට message එකක් එනවා. දැන් අපි තෝරාගත්තු trader කෙනෙකුගේ trade copy කරලා ඉවරයි. දැන් අපි තෝරාගත්තු කෙනා trade කරොත් අපිට trade automatically copy වෙනවා. ඉතින් අපේ trade උත් automatically වැටෙනවා. ඉතින් එයා profit කරොත් අපිට profit එක හම්බෙනවා. ඊට පස්සේ අපිට කැමති නම් පුළුවන් මේක close කරගන්න. ඒක අපි මුලින් ඉඳන් බලමු. මුලින්ම home page එකට එන්න. home page එකට ඇවිල්ලා මෙන්න මේ more කියන තැනට යන්න. ඊට පස්සේ පොඩ්ඩක් පහළට ගිහිල්ලා copy trading කියන එකට එන්න. copy trading කියන එකට ආවට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් යට තියෙන copy කියලා තැනක්. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ නැවතත් මෙන්න මෙතනට එනවා. ඉතින් දැන්ට trade run වෙනවද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉස්සරහින් තියෙන ඊතලයක්. අන්නේ ඊතලේ touch කරලා බලා ගන්න පුළුවන්. මෙයා trade කරලා තියෙනවද? එතකොට අපිට trade copy වෙලා තියෙනවද? ඒවා run වෙනවද කියලා මෙන්න මෙතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ trade copy වෙන්න දාලා තියෙන ඒවායින් අයින් වෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා stop copy කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ message එකක් එනවා. මෙන්න මෙතනට යටට tick එක දාලා යට තියෙන confirm කියන බටන් එක touch කරලා ඔයාලට පුළුවන් මේ trade copy වෙන එකෙන් exit වෙන්න. මම හිතනවා මේ copy trading සම්බන්ධව කතා කරපු දේවල් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරගෙන යන්න. ඒ වගේම මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඉගෙනගත්තු දේත් පහළ comment section එකේ comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා දැම්ම එකතු වෙන්න. ඒ වගේම ඔයාලට කැමති නම් අපේ Telegram channel එකට වගේම Telegram group එකට join වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ link මම පහළ description එකේ දාලා තියෙනවා.